දැන් 50ක් වුණාද? මේ හරි අපි පටන් ගමු එහෙනම් මේ හරි. අයිබෝන් ළමයි. ආයිබෝන්. ආයිබෝන්. පුතාලා මේ පේපර් එකක් දාලා තුන ඒක කරාද MCQ ටික? ඔව් සර්. ඔව් නේද? හරි. අපි දැන් කතා කරන්න යන්නේ MCQ 20. සර් ඊයේ දාපු එකද? හා? ඊයේ දාපු එකද? ඔව් ඊයේ දාලා තිබුණේ අපි නේද? ඊයේ දාලා තිබුණේ එක පුතා. රහීත් සර් ඒක පුතා. කරේ නෑනේ. ඔව් සර්. පුතා පේපර් එක කරලාද තියෙන්නේ? හැමෝම කරාද පේපර් එක? සර් ඒක කරේ නෑනේ. කරේ හරියටම කවුද කරේ නැත්තේ කියලා කියන්න මට. මම වෙලාව දෙනවා. සර් අද පොඩි මමත් වෙලාව දෙන්නම්. සර් හ්ම්? සෙනෙත් සර්. මමත් කරේ නෑ. කරේ නෑ. උද්‍යාමිතුල කරේ නෑ සර්. සර්. කරේ නැද්ද? හරි. දැන් ඇයි කවුරුත් ඒක කරේ නැත්තේ? හරි. මම දැන් වෙලාව කරා දෙනවා සර්. හැමෝටම. ඔය ප්‍රශ්න 20 මම සවිස්තරාත්මකව කතා කරනවා මේ පන්තියේ දැන්. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම්. ප්‍රශ්න මං කරා සර්. මට පොඩ්ඩක් ඇහුන්නේ නැදුව. මං කරා සර්. දුව කරාද? හරි. එක්කෙනෙක් කරලා ඉන්නවා. හරි. කවරි. good. හොඳයි. හොඳට කරගෙන යන්. හරි. දැන් කරපු නැති අයට මම පොඩි වෙලාවක් දෙනවා. දැන් අද විතරයි එහෙම දෙන්නේ ඈ. දැන් මම ඊළඟ දවසේ පේපර් එක දාලා තිබුණාම මොකක් හරි ක්‍රමයකට ඒක අවසන් කරලා තියෙන්න ඕනේ. ප්‍රශ්න 20ක් තිබුණේ නේද? හරි. කමන්නේ කමන්නේ. මේ ආඩු පටන් ගත්තා විතරනේ. හරි. එහෙනම් මම දැන් පොඩක් ඉන පේපර් එක දාන්නම්. පේපර් එක කරන්න පටන් ගන්න ඕනේ. හ්ම්. මේ ප්‍රශ්න 20න් 20ටම හරියටම උත්තර ගන්න ඕනේ. හොඳද? ගන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ උනට උත්සාහ කරන්න ඕනේ හැමෝම. ඈ. උත්සාහ කරන්න ඕනේ. හැමෝටම පුළුවන් දැන්. මෙතන ඉන්න හැමෝම දැන් මේ වෙලාවේ මේ පේපර් එකට උත්තර ලියනවා. ඉතින් හොඳට කල්පනා කරලා මතක් කරලා මතක නැති දෙයක් තියෙනවා නම් පොත හරි අතට අරගෙන හරි කරන්න බලන්න මම දැන් දාන්න. උත්තර දෙන්න උත්තර ගන්න ලියන්න පටන් ගන්න. මේ ගානට තිබ්බොත් ඔයාලට පේනවද? සර්. ඔව් සර්. පේනව නේද? හරි. සර් ඔව් පුතා කියන්න. මම මේ පේපර් එක කරලා සර්. කරලා තියෙන්නේ. හරි හරි. ඔහොම තියාගන්න ළඟ. හරි. කරපු නැති අය කරන්න පටන් ගන්න. ඔව් මේකේ අංකෙ ලියලා උත්තර අංකෙ විතර ගන්න. ප්‍රශ්න ලියන්න එපා. ප්‍රශ්න ලියන්න. මම පේපර් එක දෙන්නම් නේ. අර print out
මේ වෙලාවේ වැස්ස තියන අය කවුද ඉන්නේ? වහිනවා නේද නේ? අකුණු ගහන. අකුණු ගහනවා නේද? මං ඉන්න පැත්තේ දැන් මේ වෙලාවේ අකුණු ගහන්න පටන් අරන් තියෙන්නේ. බලමු. වහිනවා සර්. අහිනව නේද? මගේ පැත්තටත් එහෙමයි. අපි බලමු කරගෙන යන්කෝ ඈ. ප්‍රශ්න 6 පළවෙනි ප්‍රශ්න 6 අපි 20ම කරන්න මම වෙලාව දෙනවා කොටසින් කොටස. ඊට පස්සේ උත්තර ටික සාකච්ඡා කරගෙන යනවා. මේ ප්‍රශ්න 6ට උත්තර ලියලා ඉවරද? පොතල කරගෙන යන්නේ. මම ඊළඟ ප්‍රශ්න ටික දාන්නද? හා සර්. හරි. හා සර්. දැන් 7 ඉඳලා 12 වෙනකම් කරන්න හරියට. 13ක් පේනවා නම් කරන්න.
හරි. ඒ ප්‍රශ්න 12 හරිද? හරි සර්. මම එහෙනම් ඊළඟ ප්‍රශ්න ටික දානවා. 13 ඉඳලා ඉස්සරහට. අපිට තමයි අපි පොත්පත් නැතුව ලියන්නේ. මේ කරන හැම දෙයක්ම අපි පාඩම් කරන වැඩක් නේද? අමාරුම තැනදී ටක් ගන්න පොත අරගෙන බලන්න පුළුවන්. දැන් පුතාලා පේපර් එක කරගෙන යනකොට අමාරු තැන් තියෙනවා නම් පොත පෙරලන්න. පොත පෙරලලා බලන්න. නේද? අපි මේ කරගෙන යන්නේ විභාගයේ දක්වාම අපි කරන හැම දෙයක්ම අපි මොකක් හරි ක්‍රමයක පාඩම් කරනවා, පේපර්ස් ලියනවා නේද? අමාරුම තැනකදී නේද? ආයි පොත බලන්න ඕනේ. පොත බලලා ලියලා නේද? එතකොට ඒත් මතක හිටිනවනේ එතකොට. හරි. හැමෝම 18 sorry 17 වෙනකම් කරලා ඉවරයි නේද? එහෙනම් 19 හරි 20 සර්. ආ, හරි. 19 20 19 සහ 20 පාඩම් මේ ප්‍රශ්න දෙක.
ඉස්සරහට ගෝ කතා කරනකොට බලන්න මේ පාඩම මතක් කරගන්න. හරි. මේනොට ප්‍රශ්න ටිකට උත්තර අරගෙන ඉවරද? දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ පැයක් ඔව් විතර සර්. දෙනවා පේපර් එක. MCQ ටික කරන්න පැයක් විතර තියෙනවා. නේ අපි ඉක්මනට කරමු. හ්ම්. ඉස්සෙල්ලා මෙහෙම කරා අපි අර ඉදා කරා වගේ ප්‍රශ්න ටික අරගෙන ප්‍රශ්න වලට උත්තර අංක ටික ලියන්න. හරිද? ඊළඟට අපි ඒවා එකින් එක කතා කරගෙන හරි. මට කියන්න උත්තර අංක ටික කියන්නේ 1 ඉඳලා 20 දක්වා. හ්ම්. උත්තර අංක 13ක් තියෙනවා ඒ කියන්නේ. පළවෙනි එකට උත්තරේ මොකද්ද? 3 3. හා. 3 තව උත්තර තියනවද? 3 නේ. හරි. දෙවෙනි එකට උත්තරේ මොකද්ද? 2 2 තුන්වෙනි එකට උත්තරේ මොකද්ද? 1 1 හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 2 2. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 2 හයවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 3 සර්. හතරක් තියෙනවා නේද? හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 3 උත්තරේ 3 නවවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 3 3 දහවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 මේ හරිනේ 7 3 10 තුනටම 3 තමයි පිළිතුරු අංකයනේ. හරි. 11 වෙනි ප්‍රශ්නය. 2 2 හරි 2 12 වෙනි ප්‍රශ්නය. 2 2 13 වෙනි ප්‍රශ්නය. 2 14 වෙනි ප්‍රශ්නය. 1 1 15 වෙනි ප්‍රශ්නය. 2 16 වෙනි ප්‍රශ්නය. 3 3 17 වෙනි ප්‍රශ්නය. 3 3 18 වෙනි ප්‍රශ්නය. 3 කීයද? හරි නේද? 3 නේද? දෙකක් නේ. 19 වෙනි ප්‍රශ්නය. 2 2 හරි. 20 වෙනි ප්‍රශ්නය. සර් 19ට 3 1 සර්. ඕකේ. හරිනේ? පුතාලේ හරිද? ලකුණු කරලා ගත්තනේ. දැන් අපි එකින් එක කතා කරගෙන යන්න. එතකොට බලන්න මේ 20න් 20ම හරියන්න පුළුවන් සමහර මේ උත්තර දෙක දෙක ගානේ ගත්තු ඒවාත් තියෙනවා. එතකොට අපි ඒවත් බලන්න ඕනේ. අපි පොඩක් සාකච්ඡා කරනවානේ නේද? ප්‍රශ්නෙන් ප්‍රශ්නයට ටිකක් විස්තරාත්මකව බලනවා. ඉතින් එහෙනම් අපි යමු ඉස්සරහට. මේ ඔන්ලයින් පුතාලට මේ පේපර් එක පේන්න තියෙන්න ඕනේද? පුතාලා අතේ මේ පේපර් එක print out ගත්ත එක තියනවද?
එහෙම ඔව් නැති සර්. එහෙම නැති අය කවුරුත් ඉන්නවද? ඔව් සර්. ගත්තු නැති අය ඉන්නවනේ. හරි. එහෙනම් අපි යම් මෙතන ගන්න බැරි හරි. මෙයම යන් එහෙනම් ඉස්සරහට. ඔන්න පළවෙනි ප්‍රශ්නය. හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී යොදා ගන්නා අභ්‍යන්තර සාධක වන්නේ. හරි. මේ කතා කරන්නේ කවුරු ගැනද? අපි 6 පන්තියේ විතර ඉඳලා ටිකක් සවිස්තරාත්මකව ඉගෙන ගන්න ටොපික් එකක් නේද? ප්‍රභා සංශ්ලේෂණය. අපි මේක දැනගෙන ඉන්න අවශ්‍යද? දැනගෙන ඉන්න ඕනේද? මොකද හිතන්නේ? දැනගෙන ඉන්න ඕනේද? ඔව්. අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. හේතුව මොකද්ද? අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ඉස්කෝලේ යනවා අපි නේද? ඉස්කෝල මේ මොකද්ද මේ ක්‍රියාවලිය? මේක තමයි අපිට හරි හැමෝම ඉන්නවානේ. අපිට ශක්තිය ප්‍රධාන වශයෙන්ම ශක්තිය ලැබෙන ක්‍රියාවලිය ප්‍රවාහ සංශ්ලේෂණය. කොහොමද මේක වෙන්නේ? මම සූර්යාලෝකයේ මේ යදී. හරිද? ඊට පස්සේ මේ කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන ශාක පත්‍රයට කොහෙන්ද මේ ජලය ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතෙන්දී ග්ලූකෝස් හැදිලා ඊළඟ මොකද වෙන්නේ? ඒ වගේම ඔක්සිජන් වායුව පිට කරනවා. මේ සම්බන්ධව අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි අපිට ශක්තිය ලැබෙන ක්‍රියාවලිය. ආහාර දාම ආහාර ජාල ඔස්සේ අපිට ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ ප්‍රවාහ සංශ්ලේෂණය මගින්. දැන් මේ අපි මේ කතා කරන්න ඇවිදින ගන්නේ මේ හැම දෙයකම ශක්තිය කොහෙද? දැන් අපි කඩින් ගෙනලා තමයි ගන්නේ. අපි හාල් ගේනවා, එළවලු ගේනවා, අල්ල පිටි ජාති කිරි පිටි මේ හැම දෙයක්ම ගෙනල්ලා අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී මේවා පරිභෝජනය කරගෙන යනවා. නමුත් අපි දැන් ගිහිල්ලා කෙලින්ම ගහකට නැගලා ගස් කොළ කනවද නැහැ. එහෙම කණ්ඩායම් ඉන්නවා නේද? මම ඉන්නවා. දැන් අපි එහෙම නෙමෙයි. අපි ආහාර අපිට අවශ්‍ය විදිහට සකස් කරගෙන ගන්නවා. නේද? අපි හදා ගන්නවා. උයනවා පිහනවා නේද? මේ දේවල් වලින්. අපි මේ මොනවා කරත් මේ කොහෙන්ද දැන් අපි කඩේට ගිහිල්ලා හාල් අරන් එනවා. කඩේට ගිහිල්ලා හාල් අරන් එනවා. දැන් මේ හාල් ගෙනල්ලා අපි උයනවා. උයලා අපි ආහාරයට ගන්නවා. දැන් හාල් වල තියෙන අපිට හම්බෙන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට් නේද? කාබෝහයිඩ්‍රේට් හම්බෙන්නේ. දැන් මේ කාබෝහයිඩ්‍රේට් තුල අන්තර්ගත වෙන්නේ කාගේ ශක්තියද? කාබෝහයිඩ්‍රේට් හැදෙනකොට අපි දන්නවා මේ ශාකවල නිෂ්පාදනය කරන ප්‍රභා සංශ්ලේෂණයෙන් නිෂ්පාදනය කරන ආහාර ටික මේ ශාක පත්‍රවල ඉඳලා නේද? ෆ්ලෝයම පටකයේ දිගේ අරන් ගිහිල්ලා සංචිත ස්ථානවල මොනවද ගන්නේ? ගබඩා කරනවා නැත්නම් සංචිත කරනවා. මොනවද ඒ ස්ථාන? ශාකවල මුල් ඔය අල්ල බක්කල මඤ්ඤොක්කා ඒ වගේ දේවල් එන්නේ නේ. ඒ වගේ දේවල් වුණ පුරා ශාක මුල් වල ආහාර ගබඩා කරනවා. ඊට පස්සේ ශාක කඳේ ආහාර ගබඩා කරනවා. ඊට පස්සේ මේ පළවල ගබඩා කරනවා නේද? ඉතින් ප්‍රධානම මොන විදියට මේ නිෂ්පාදනය කරන ආහාර ටික ඔය වගේ තැන්වල ගබඩා කරනවා. අපි දැන් ශාක මුල් විදියට අපි මුල් විදියට කිව්වොත් මඤ්ඤොක්ක කනවා, බතල කනවා නේද? අපි ඒවා ගෙනල්ලා ආහාරයට ගන්නවා. ඒතකොට ඒ වෙනුව කාගේ ශක්තියද? සූර්යාගේ ශක්තිය. අපි ශාක කඳන් ආහාරයට ගන්නවා. මොනවා ශාක කඳන් අපි ගන්නවා? උග්ගස් නේද? උක්ෂාගේ ආහාරයට ගන්නකොට කෙලින්ම ශාක කඳේ තමයි ඒ ආහාර ගබඩා කරලා තියෙන්නේ. පළ වර්ග අපි ආහාර ගන්න. ඔය පළතුරු වර්ග ගොඩාක් අපි මොකද ගන්න? ඔය ඉදුණාම කන්නේ නේද? මේ ඔක්කොගෙම සංචිත වෙලා තියෙන්නේ කාගේ ශක්තියද? ඒ කියන්නේ ග්ලූකෝස් තියෙන්නේ. එහෙම නැත්නම් සුක්‍රෝස් තියෙන්නේ. එහෙම නැත්නම් පිෂ්ඨය තියෙන්නේ. මේ පිෂ්ඨය ග්ලූකෝස් සුක්‍රෝස් විදිහට ගබඩා වෙලා තියෙන්නේ අර සූර්යාගේ ලැබුණු ශක්තිය මොනවද? මේ රසායනික ශක්තිය විදිහට මේ රසායනික සංයෝග තුල ගබඩා කරලා තියෙනවා. නොය විදිහට තමයි අපිට මේ සූර්ය ශක්තිය ලැබෙන්නේ.
ඊළඟට අපේ ප්‍රශ්නය මොකද්ද? හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී යොදා ගන්න අභ්‍යන්තර සාධක වන්නේ. ඔන්න මම දැන් කාරණා කීපයක් කිව්වා. කාබන් ඩයොක්සයිඩ් යොදා ගන්නවා, ජලය යොදා ගන්නවා, සූර්ය ශක්තිය යොදා ගන්නවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ කොහෙද? මේ සියල්ල සිද්ධ වෙන්නේ හරිත ලව තුල තියෙන. ඒ කියන්නේ ශාක සෛලවල විශේෂයෙන් තියෙනවා හරිත ලව කියලා ඉන්ද්‍රිකාවක්. මේ හරිත ලව තුල තියෙන තෛලකොයිඩ පටලවල. දැන් කිව්වට තෛලකොයිඩ පටල පිටර අහලා නැහැ නේද? හරි. අපි සාමාන්‍ය කියන්නේ අපි දැනට ඉගෙන ගන්නේ හරිත ලව තුලදී ප්‍රවාහ සංශ්ලේෂණය සිද්ධ වෙනවා. මොන ප්‍රවාහ සංශ්ලේෂණය හොඳට මතක් කරගන්න ඕනේ කියන්නේ. හරි. දැන් මේකෙන් අහන්නේ අභ්‍යන්තර සාධක මොනවද කියලා. දැන් මට කියන්නකෝ අභ්‍යන්තර සාධක විතර පිළිතුරු ගන්න. 3 3 3 හරිතප්‍රද දැන් කාබන් ඩයොක්සයිඩ් ජලය ආලෝකය කාබන් ඩයොක්සයිඩ් අපි ලබා ගන්නේ පිටතින් ජලය අපි ලබා ගන්නේ කොහෙද පසෙන් එතකොට ආලෝක ශක්තිය අපිට පිටතින් ලැබෙනවා එතකොට මේ හරිතප්‍රද කොහෙද තියෙන්නේ හරිතප්‍රද තියෙන්නේ මේ ශාක රසවල අභ්‍යන්තරේ හරිද උත්තරේ කීයද ගත්තේ එකද ගත්තේ අභ්‍යන්තර සාධක දැන් මේ ඔක්කොම සාධකනේ අමුද්‍රව්‍ය කියලා කිව්වොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාධක විදිහට ගත්තොත් මේ සියල්ලම සාධක ප්‍රභා සංශ්ලේෂණයේ සාධක නේද ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය සූර්යාලෝකය හරිතප්‍රද එතකොට පුතේ ක්ලෝරොෆිල් කියලා කියන්නේ ශාකය තුල තියෙන සාධකයක්. පුතාලා හිතුවා හරි දැන් ජලය කියන්නේ ශාකය තුලනේ තියෙන්නේ නේද? නමුත් ජලය අපි ලබා ගන්නේ කොහෙන්ද? ජලය ලබා ගන්නේ පසෙන් නේද? අපි බාහිරින් තමයි මේක ශාකයට ලබා ගන්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ තිබිලා තමයි ලබා ගන්න නේද? සූර්ය ශක්තිය සූර්යාගේ ඉඳලා එන ශක්තිය. එතකොට මේවා ඔක්කොම මොනවාද? මේ සාධක බාහිරින් ලබා ගන්න දේවල්. එතකොට මෙය සිද්ධ වෙන ස්ථානය වෙන්නේ ක්ලෝරොෆිල්. එහෙම නැත්නම් ක්ලෝරොෆිල් තියෙන ස්ථානයේ හරිත ලවය. හරිත ලවය තියෙන්නේ ශාකයේ තුල. එතකොට මේක අභ්‍යන්තර සාධකයක්. හරි උත්තරේ හරි ඈ. මම අංක වැරදිද දැක්කේ. හරිත අංකද? very good. අංක 2 පහ සඳහන් ජීවී ලක්ෂණ සලකා බලන්න. ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වයි සිහින් දිග පණු ආකාරයක් දක්වයි. ඒ කියන්නේ ආකාර දේහය දරනවලු. අංක 3 C දේහය ඛණ්ඩවලට බෙදී ඇත. කවුද මේ? ඇනලීඩා ඇනලීඩා. උත්තරේ හරිද? උත්තරේ දෙක ගත්තා. ඇනලීඩා වගේ තමයි මේ ලක්ෂණය අපිට දකින්න තියෙන මේ ලක්ෂණ ටික. ද්විපාර්ශ්වික සම්මිතිය. මට මතක් වෙනවද බලන්න මම කියාගෙන යන්නම් හොඳට මතක එකතු කරගන්න ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කියන්නේ දැන් අපේ මොන සම්මිතියද තියෙන්නේ අපේ දේහයේ මොන සම්මිතියද පාර්ශ්ව මේ මොන සම්මිතියද තියෙන්නේ ද්විපාර්ශ්විකද මොකක්ද තියෙන්නේ අපේ තියෙන සම්මිතිය පංචාංගිකද ද්විපාර්ශ්වික දීපාශ්‍රික පාර්ශික මොකද ඇයි දීපාර්ශ්වික කියලා කියන්නේ බලන්න අපිට ඇස් දෙකයි නාස්පුඩු දෙකයි නේද අත් දෙකයි කකුල් දෙකයි සරලවම අපි ගත්තොත් නේද ඒ කියන්නේ අපේ දේහය පුළුවන් සමාන කොටස් දෙකකට බෙදන්න එක තලයක් ඔස්සේ අපිට අපේ දේහය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් දැන් මිනිසා බල්ලා පූසා ගෝරිල්ලා චිම්පන්සියා ඒ වගේ සත්තු ගත්තොත් නේද? ඒ කියන්නේ පොදුවේ අපි ගත්තොත් එහෙම කවුද? පොදුවේ අපි ගත්තොත් එහෙම මේ මෙයාලා පෘෂ්ඨවංශී. හැබැයි පෘෂ්ඨවංශීන්ගේ හැමෝම එහෙම කරන්න බෑ. හරි? හැමෝම එහෙම කරන්න බෑ. පෘෂ්ඨවංශීගේ කවුද? අසුරු. හැමෝම පුළුවන්. මෙතන මේ අපෘෂ්ඨවංශී කාණ්ඩය ගත්තොත් අපෘෂ්ඨවංශීගේ ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන අය ඉන්නවා. ද්විපාර්ශ්වික සම්මිතිය නොදක්වන අය ඉන්නවා. මතක් කරමු බලන්න.
දැන් මිනිසා බල්ලා පූසා කියන්නේ අපි ඇත්තටම මෙයාලා ඉන්න පෘෂ්ඨවංශී. හරිද? අපෘෂ්ඨවංශී කාණ්ඩ 4යි. නිඩාරියා, ඇනෙලීඩා, මොලුස්කා, ආක්‍රෝපෝඩා. එනට පෘෂ්ඨවංශී කාණ්ඩ 5යි. fish case, amphibia, ඊළඟට reptilia, aves, ඊළඟට mammalia. මෙයාලා හැමෝම ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. ඒ කියන්නේ දේහය එක තලයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක මාළුවා, ඒ ගෙම්බා, ඊට පස්සේ සර්පයෝ ගත්තොත් නේද? සර්පය විතරක්ම නෙමෙයි නේද? කිඹුලා, තලගොයා, කබරයා වගේ සත්තු ගත්තොත් ආවේස්ලා, ඒ කියන්නේ පක්ෂීන් අපි ගත්තොත් නේද? ඒ පක්ෂීන් සියලු දෙනා අපිට පුළුවන් එක තලයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න. මැමාලියා අයිති වෙන්නේ අපි කිරිවි වැඩින සතුන්. මේ සියල්ලම අපිට පුළුවන් එක තලයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න. එහෙනම් පෘෂ්ඨවංශීන් ගැන ප්‍රශ්නයක් නැහැ. එයාලා ද්විපාර්ශ්වික සම්මිතියයි. අපි යමු අපෘෂ්ඨවංශී කාණ්ඩයට. මේ හතර දෙනාගෙන් දෙන්නේ ද්විපාර්ශ්වික සම්මිතිය පෙන්නනවා. ඊළඟට නිඩාරියා පංචාරීය සම්මිතිය. පංචාරීය සම්මිතිය කියන්නේ මොකක්ද? මතකද? පංචාරීය සම්මිතිය. කාටද මතක පංචාරීය සම්මිතිය? පසංගිල්ලා මතකද? තාරකාමාලු අපි කියන්නේ නේද? මෙයාලව පුළුවන් අපිට තල පහක්. ඒ කියන්නේ අපිට පුළුවන් මොකද එක් තල පහක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හැබැයි තල පහක් ඔස්සේ. ඒතර මෙතන ඉන්නවා තව මුහුදු විකිරි කියලා ආටියක්. එයාලවත් අපිට පුළුවන් ඔහම තල පහක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න. දැන් අපි එහෙම බෑනේ. දැන් අපි හරියටම බෙදන්න පුළුවන් මේ අතර විතරයි. මේ අතර බෙදන්න බෑනේ අපිට සමාන කොටස් දෙකකට නේද? අපි පුළුවන් එක තලයක් ඔස්සේ විතරයි. මෙයාලගේ එහෙම නෑ. තල පහක් ඔස්සේ පංචාරීය සම්මිතිය තියෙනවා. මුහුදු කැකිලි නේද? මුහුදු ඉකිරි කියලා ඉන්නවා. මේ හරි ඒ නිඩාරියා වංශයයි. අනිත් අය තමයි ඇනලීඩාවන්. ඇනලීඩාවන් කියන්නේ ඔය කූඩෙල්ලු, ගැඩවිල්ලු නේද? ඊටසේ පත්තෑපන්නු. මෙයාලා ඉතින් ඇනලීඩා වංශයට. මෙයාලගේ විශේෂත්වය තමයි දේහය සමාන ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. දැන් අපේ දේහයේම ඛණ්ඩ වලට ඇතුලේ බෙදලා තියෙනවා. නමුත් මෙයාලගේ පැහැදිලිව පේනවා. හකරැල්ලම අයිති වෙන්නේ නැහැ. හකරැල්ලන්ගෙත් පේනවා මේක. හරිද? දැන් කවුද? කූඩෙල්ලෝ ඊට පස්සේ ගැඩවිලාගේ තමයි විශේෂයෙන්ම මේ ඛණ්ඩ නෙවීම අපිට දකින්න පුළුවන්. එක කොටසක් තියෙනවා ටිකක් highlight වෙලා පේන ගැඩවිලාගේ නේද? එක කොටසක් තියෙනවා පොඩක් නිකන් අඳුරු වෙලා වගේ තියෙනවා. අනිත් කොටස් ටික සමානව අපිට පේනවා. මෙයාලගේ හොඳින් ඛණ්ඩණය අපිට දකින්න පුළුවන්. මේක ඇවිල්ලා බාහිර වගේම අභ්‍යන්තරයේ ඛණ්ඩ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දේහය කොටස් විදියට තියෙනවා. ඒතර හැම කොටසකටම දැන් උදාහරණ ඉගෙන ගන්නවා තාලික ලොකු පන්තිවල යනකොට විශේෂයෙන් ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ කරන්න ගියොත් නේද? එතෙන්දී මේ සත්තු ගැන සෑහෙන්න ඉගෙන ගන්නවා. මෙයාලගේ හෘදයේ තියෙන විදිය පවා ඉගෙන ගන්නවා. කවුරුත් අටලා ඉගෙන ඉන්නවා දෙලෙවල් කරනවා. දෙලෙත නෑනේ. දැන් ඉන්නවනම් බයෝ කරන කවුරුහරි ඉන්නවා දැනගන්න උගා මේක ඇත්තද කියලා. හරි. මෙන්න මෙයාලගේ එක අභ්‍යන්තරේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරි. එතන ඇනලීඩාවට අයිති වෙනවා ද්විපාර්ශ්වික සම්මිතිය ඉන්නවද?
තර පුතාලගේ අයියලා අක්කලා ඉන්නද මේ සැරේ A level කරන අය? ඉන්නවා සර්. අයියලා කරන්නේ. ඉන්නද? ඔයාගේ මක්කද? ඔයාගේ මක්කද? නෑ ඒක. හ්ම්? ගැඩවිලාට හැම කොටසකටම හදවතක් තියෙනවා. ඒකයි දේහය බාහිරින් වගේම අභ්‍යන්තරිනුත් කැඩලා තියෙනවා. කියන්නේ හෘදයක් කියලා කියන්නේ අපේ තරම් දියුණු හෘදයක් නෙමෙයි. චූටි හෘදයක් තියෙනවා. චූටි කියන්නේ මෙයාලගේ ගොඩක් දියුණු ශරීරයක් නෑ. ශ්වසනය කරන්නේ කොහොමද? ශ්වසනය කරන්නේ සමහරණ. මේ සමහරණ ශ්වසනය කරන්නේ. හරි? චූටි රුධිර නාල පොඩි මේ මොනවද කියන්නේ අපි රුධිර සංසරණ පද්ධතියක් තියෙන මෙයාලගේ ගන්න. හරි? මෙයාලගේ විශේෂත්වය වෙන්නේ මේ හැම දේහ කොටසකටම හෘදයක් තියෙනවා. මේ හැම දේහ කොටසකටම හෘදයක් තියෙනවා. හරි? හරි. එහෙනම් මොලුස්කා ගැන බලන්න මේක විශේෂ තැනක්. මොලුස්කා කියලා කියන්නේ එයාට ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ. මෙයාට පංචාරීය සම්මිතියකුත් නැහැ. දේහය එහෙමද ද්විපාර්ශ්වික කියලා ගන්න බෑ. හැබැයි පුතාලගේ පොතේ තියෙනවා මෙයා ද්විපාර්ශ්විකයි කියලා. නේද? ද්විපාර්ශ්විකයි කියලා තියෙනවා නේද දුව? ඔව්ද නැද්ද? ඔව් සර්. ඔව් ද්විපාර්ශ්වික සම්මිතිය කියලා දැන් මේ මොලුස්කාවන්ට තියෙන ගොළු බෙල්ලේ ගත්තොත් එහෙම ගොළු බෙල්ලගේ දේහ කොටස් ටික අපි හරියට විශ්ලේෂණය කරොත් එයාගේ අර කවචයේ ඇතුලේ තියෙන කොටස තියෙන්නේ. එයාව හරියට බෙදන්න බෑ මේ කොටස් දෙකකට. අන්තරංග ගොනුව කියලා කියන්නේ ඒක. මේ අන්තරංග ගොනුව කොටස් දෙකකට බෙදන්න බෑ. නමුත් අපි ඔතෙන්දි ගන්නෙ කවුද? දැල්ලෝ, බූවල්ලෝ වගේ සතු. දැල්ලෝ බූවල්ලෝ වගේ. එයාලා අයිති වෙන්නේ මොලුස්කා කියන කාණ්ඩෙට. ඒතර එයාලව ගත්තොත් මෙයාව ඒ සතුන් අපිට ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හැබැයි මෙතනදී ගොළු බෙල්ලාගෙම සමාන කොටස් දෙකකට බෙදන්න බෑ. ගොළු බෙල්ල අයිති වෙන්නේ මොලුස්කා කියන කාණ්ඩයට. නමුත් අපිට යාව මොකද කියන්නේ ද්විපාර්ශ්වික සම්මිතියට ලක් කරන්න බෑ. ඊළඟ ආත්‍රෝපෝඩා කියලා කියන්නේ ඔය කෘමි සතුන් පත්තෑය පණුවෝ පත්තෑ මේ කවුද? කියන්නේ පත්තෑය ගාරුළු කූඹි නේද? සියලුම ඔය කෘමි සතුන් ඒ වගේම මොනවාද මේ අපි කියන්නේ ඔය වන්දෝ ඉස්සා ඉස්සෝ කකුළු මේ සියලුම දෙනා අයිති වෙන්නේ මේ කවුද? ආත්‍රෝපෝඩා. ලෝකේ වැඩිම ඉන්නේ ආත්‍රෝපෝඩා වංශිකයෝ. නේද? ලෝකේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ආත්‍රෝපෝඩා විශේෂ. මේකට භූමි කොච්චර ඉන්නවද නේද? මේ සමහර මුහුදු වෙනවල කකුළු දහස් ගණන් ඉන්නවා නේද? ඉතින් වැඩිම විශේෂ ගණනක් අයිති වෙන්නේ මේ ආත්‍රෝපෝඩා වංශිකයන්. හරි. මම හිතනවා මේ පාඩම් කොටස ටිකක් තව ටිකක් සවිස්තරාත්මකව මතක් වුණා කියලා. අපි බලමු මේකේ උත්තරේ මොකක්ද කියලා. ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වනවා සිහින් දිග පණු ආකාර දේහයක් හරි දේහයේ ඛණ්ඩවලට බෙදලා තියෙනවා. එහෙනම් මේකට නිවැරදි පිළිතුර වෙන්නේ අන්ත දෙක. ඉක්මනට කතා කරගෙන යන්නේ පැයක් තියෙනවා. හරි. ප්‍රශ්නාංක 3 ප්‍රෝටීන් බහුල වඩංගු ආහාර මත සූත්‍රජීවීන් වැඩි වීම නිසා ඇතිවන වෙනස් වීම කුමන නමකින් හඳුන්වනවාද? මතකද? ආහාර ජීර්ණය සිද්ධ වෙන විදිය. මොනවද කියන්නේ? කාබෝහයිඩ්‍රේට් වලට වෙනවා නම් මොකද්ද කියන්නේ? කාබෝහයිඩ්‍රේට් මත සූත්‍රජීවීන් ක්‍රියා කරනවට මොකද්ද කියන නම? පැසීම. පැසෙනවා කියලා කියනවා. එතකොට මොනවාද? ප්‍රෝටීන මත සූත්‍රජීවීන් ක්‍රියා කිරීම නිසා මොකද වෙන්නේ? භූති භවනය. පෝති භවනය. ලිපිඩ මත සූත්‍රජීවීන් ක්‍රියා කරනකොට මොකද වෙන්නේ? මුඩු වීම. මුඩු වීම. හරි. එහෙනම් මේ පාඩමේ මේ කොටසේ ඔය කොටස් තුන හොඳට මතක තියෙන්න ඕන. සූත්‍රජීවී ආහාර මත ක්‍රියා කිරීම නිසා සිද්ධ වෙන නරක වීම හඳුන්වන්නේ අපි මොනවාද? කාබෝහයිඩ්‍රේට් නම් පැසීම. නේද? ප්‍රෝටීන නම් පූති භවනය. ලිපිඩ නම් මොනවද? අපි කියනවා ඒකට මුඩු වීම කියලා. ප්‍රෝටීන් බහුල නිසා අපි කියනවා මේකට පිළිතුරු අංක 1 පූති භවනය. ඊළඟට ප්‍රශ්න අංක 4ට මිනිස් මොළයට අයත් කොටසක් නොවන්නේ මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නාව, සුසුම්නා ශීර්ෂකය. මොකද්ද මේකේ ඇත්තටම ගත්ත උත්තරේ?
කීයද? සුසුම්නාව සුසුම්නාව නේද? 4. සුසුම්නාව අරන් තියෙන්නේ. පුතාද ගත්තේ බර. 4ද ගත්තේ? සුසුම්නා ශීර්ෂකය. නම් පොඩ්ඩක් මේවා කරන්න බෑ. නිවැරදි පිළිතුර වෙන්නේ සුසුම්නාව. අන්න බලා ගන්නකෝ ඇයි කියලා. හරි. මේ තියෙන රූපතර අපේ නේද? ස්නායු පද්ධතිය. දැන් මේකේ තව කොටස් ටිකක් තියෙනවා මෙන්න මෙතනින් මේ අන්තර් මේ නියුරෝන තියෙනවා. මේකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ සුසුම්නාවට තමයි ඒවා සම්බන්ධ වෙලා තියෙන්නේ දැලක් වගේ. එතන මේවේ කෙලවරවල් තමයි මේ අපේ ඇඟිලි තුඩු වල සමමත පිට මේව තියෙන්නේ. හොඳේ අපේ ස්නායු කියන්නේ අපිට දැන් සංවේදනය ලැබෙනවා. අපිට දැන් කටුවක් ඇනෙනවා. මේ කටුවක් කරනවාම මේ සංවේදනය ගන්න මෙන්න මෙහා මේ කෙලවරවල්. ඊට පස්සේ පණිවිඩය අරන් ඇවිල්ලා සුසුම්නාවට දෙනවා. සුසුම්නාව දිගේ අරන් දීලා සුසුම්නා ශීර්ෂකයට දීලා ඒක මොළයේ අදාළ කොටසට සම්ප්‍රේෂණය කරනවා. දැන් මොළය ගත්තොත් ඒ මොළය ඔක්කොම එකට නෙමෙයි කරන්නේ. කොටස් වෙන් වෙලා තියෙනවා. හිතන කොටසක් තියෙනවා. ශ්‍රවණය සඳහා සංවේදනයක් තියෙන කොටසක් තියෙනවා. දෘෂ්ටිය සඳහා සංවේදිත කොටසක් තියෙනවා. නේද? ওই විදිහට කොටස් වලට බෙදලා තියෙනවා. දිවට සම්බන්ධ කොටසක් තියෙනවා. ඒතර නේද අපේ සියලු මේ අපේ පංචේන්ද්‍රයන්ට මෙයාව බද්ධ වෙලා තියෙනවා. මොකද අපි මේ සංවේදන ගන්න අපේ පංචේන්ද්‍රයන්නේ. සම, දිව, ඇස, කන, නාසය. නේද? මේ සියල්ලගෙම ගන්න ආවේග, ස්නායු ආවේග අපි මෙතෙන්දි තමයි ඇනලයිස් කරගන්නේ. නේද? අපි සංශ්ලේෂණය කරලා අපි හඳුනගන්නේ. හරි. ඊළඟට බලන්න මොළය තුල ඒ කියන්නේ අපි මේ කියන දිස්කම්බල ඇතුලේ මේ ඇතුළට අයිති වෙන්නේ කවුද? මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, ඊළඟට සුසුම්නා ශීර්ෂකය. සුසුම්නාව තියෙන්නේ අපේ මේ පොදු ඇට පෙළ තුල. දන්නව නේද? ඇක්සිඩන්ට් එකක් වුණාම අපි එකපාරට ගිහලා ඒ මනුස්සයා උස්සලා මේ ඈඳා උඩ තියලා ගන්නෑ. අපි දකිනවා ඒව නේද? ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් කට්ටියම එකතු වෙලා වේගෙන් ගන්නවා. ඒක ඇත්තටම එච්චර හොඳ නෑ. දැන් බයිසිකල් එකකින් වැටුණ කෙනෙක්, උඩකින් වැටුණ කෙනෙක් වගේ ගත්තොත් එහෙම ඒ වෙලාවට එයාව බොහොම පහසු ඉරියව්වක දාලා බොහොම පරිස්සමෙන් තමයි උස්සන්නේ. කොච්චර හදිස්සි වුණත්. ඇයි දන්නවද? සමහරක් විට එයා වැටුණ නිසා එයාගේ ඇඟට ලොකු ඩැමේජ් එකක් නැහැ. හැබැයි මොකද වෙන්න පුළුවන්? මේ පොන්දර ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන් අපි දන්නේ නැතුව. පොදුවට එහෙම වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු කලබලයට මෙයා උස්සලා දීප ගමන් මෙයාගේ පොඩ ඩැමේජ්. ඒතකොට එයාට සමහරක් විට වැටිලා නෙවෙයි යා අසනීප වෙන්නේ. කියන්නේ වැටිලා නෙවෙයි යාට අනතුරු සිද්ධ වෙන්නේ අර අපි හදිස්සියේ කරන වැඩක් හින්දා. ඊට පස්සේ යාට ජීවිත කාලෙට විඳින්න බැරි වෙන්න පුළුවන්. එහෙම වෙනවා. හරි. එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකයි දොස්තරවරු පුතා බලන්න ඔය ඉන්ටර්වියුස් තියෙනකොට කියනවා විශේෂයෙන්ම මේ අනතුරු වලදී හදිස්සියෙන් ගන්න කරන්න යන්න එපා. එයාලා දැකලා තියෙනව නේද? හදිස්සියේ මේ අර ලොකු දිග ඇඳක් ගේනවා. ඒකට තමයි පරිස්සමෙන් උස්සලා තියන්නේ. එයාව ඍජුව තියන්නේ. වකුටු කරලා ගැට ගහලා එහෙම අරන් යන්නේ නැහැ. එහෙම අරන් ගියොත් මොකද වෙන්නේ? ඇත්තටම ඩැමේජ් එක ලොකු වෙනවා. හරි? ඊට පස්සේ මෙයාට හානි වුණාම වැඩක් නැහැ නේද? ආයෙ නෙගට ගන්නවත් බැහැ. හරි? මෙයාට හානි වුණොත් එහෙම මොකද වැඩක් කරගන්න අපිට මෙහෙ වැඩ කරලා වැඩක් නැහැ. අපේ මේ අත් දෙක වැඩ කරන්නේ නැහැ. මේ මෙහෙට අදාළ කොටස නැහැ විනාශ වෙලා. ඒකට අපි අත් වලින් පණිවිඩ යනවද නැහැ. එහෙනම් අත් වලට පණිවිඩ යනවද? ඒත් නැහැ. තේරුණා නේද?
එතකොට පැරලයිස් වෙනවා කියන්නේ ආඝාතය වෙනවා. අංශ භාගය හැදෙනවා කියලා කියන්නේ. නේද? එතකොට සමහර කොටස් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතු වුණා මෙන්න මේ ප්‍රති විනාශ වෙනවා. ඉතින් ඔය දෙආකාරයකට වෙන්න පුළුවන්. සුසුම්නාවට හානි වුණොත් එතනින් වැඩක් නැහැ. ඒ වගේම මොළයේ මේ අදාළ කොටස් වලට හානි වුණොත් ඒත් වැඩකුත් නැහැ. නේ? එහෙනම් අපේ ජීවිතේ අපි යනකොට හරි පරිස්සමෙන් යන්න ඕනේ. යාළුවොත් එක්ක විහිළු කරනකොට නේද? ඒවා හරි පරිස්සමෙන් කරන්න ඕනේ. බැරි විලා හරි අපි නිසා යාළුවෙකුට හරි යාළුවෝ නිසා අපිට හරි මේ වගේ අනතුරක් වුණොත් අපිට ආයේ කිසිම දවසක මේක රිවර්ස් කරන්න බෑ. මාර කට්ටක් ගන්න වෙනවා. හරිද? රිවර්ස් කරන්න පුළුවන්. අවුරුදු ගාණක් ඉන්න වෙනවා. දැන් ඔහොම වෙච්ච අය ඉන්නවා. ප්‍රසිද්ධම සිද්ධියක් තමයි අහගන්න. එක එක්සිබිෂන් එකක් තියෙනවා. දැන් උඩ කල්මදේ එයා වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්තු මේ වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගත්තු අක්කගෙන්. හරි අක්කගෙන් කියන්නේ දැන් ගන්න ඇන්ටි කෙනෙක්. හරි. දැන් අවුරුදු ගානකට කලින් වෙන්නේ. එතකොට එයා ප්‍රදර්ශනයකදී මේ හදලා තිබුණු හට් එකක් කඩාගෙන හට් එක මේ කණුවක් කඩන් වැටිලා එයාට මොකද වෙන්නේ? අදටත් එයා ඇවිදින්නේ. ඉතින් කොච්චර හොඳට හිටියද නේද? ඉගෙන ගත්තා, හොඳට ඉගෙන ගත්තා, ඒ දේවල් හොඳට කරගෙන ගියා, විශ්වවිද්‍යාලයටත් ගියා. ඒ ඉගෙන ගන්න අතරතුර හිටියා. හදිස්සියේ සිද්ධ වෙච්ච මේ අනතුරක් හින්දා එයාට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම රෝධ පුටුවක ඉන්න සිද්ධ වුණා. නේද? ඒක හරි ප්‍රසිද්ධයි. දැන් නම් එයා ගැන වැඩි කතාවක් නැහැ. ඒ කාලේ නම් ගොඩක් ප්‍රසිද්ධයි. මොකද නඩු දාන්න පවා ගියා. ඒ හදපු අයට. ඒක හරි අනපේක්ෂිතයි නේද? වෙන කෙනෙක්ගේ හරිම කෙයාලස් වැඩක් හින්දා ඔයවත් දිනපු කෙනෙක්ට මොනවද වෙන්නේ හානියක් සිද්ධ වෙනවා. අදටත් එයාට ඇවිදින්න බෑ කියන්නේ නේ. ඒ හින්දා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. එකක් අපේ ජීවිතයේ ඒ වගේම තමයි අපි අපේ අවට ඉන්න අයගේ ජීවිත විහිළු කරනකොට නේද? හරි පරිස්සමෙන් කරන්න ඕනේ. හරි. එන්න මිනිස් මොලේට අයිති කොටසක් නොවන්නේ සුසුම්නාව. හරි නේද? පිළිතුරු අංකය අංක 3. පිළිතුරු අංකය අංක 3. ප්‍රශ්න අංක 5. මිනිස් සමය අජීවී සෛල වලින් සෑදී ඇති කොටස වන්නේ අපේ හැම ගත්තොත් එහෙම හැම මේ උඩම තියෙන අජීවී සෛල. මේ මතු පිටම තියෙන දැන් මේ රෝමය වෙනවා නේ රෝම තියෙනවා. මතු පිටම තියෙන්නේ අජීවී සම නේද? ඇයි මේ අජීවී? ඇයි මේ අජීවී? මොකද හිතන්නේ අජීවී වෙන්න හේතුව මොකක්ද? දැන් දේහයේ තුල තියෙන සෛල සජීවී. මේවා අජීවී. ඇයි? දැන් මේවා නිරන්තරයෙන් මේ වායු ගෝලයත් එක්ක ගැටෙනවා නේද? ඒ වගේම තමයි මේක අජීවී වෙලා තියෙන අපේ ආරක්ෂාවට. දැන් හිතන්නකෝ මේ ඇඟ ඇතුලේ තියෙන සෛල වගේ වුණානේ. ස්නායු අග්‍රයෙන් අපේ මතු පිට හොදනම තිබුණා නම් එහෙම. දැවිල්ලයි අපිට ඉන්න බෑ. මේ සමහර රෝගී තත්ත්වයන් තියෙනවා. එයාලට මේ ඉරේ එළියට මෙන්න බෑ. අහලා තියෙනවද ඒක? සමහර ඒ කියන්නේ හරිම දුර්ලභ රෝගී තත්ත්ව. හරිම දුර්ලභ රෝගී තත්ත්ව. ඒ වගේ ඒ කියන්නේ වැඩි හැමෝටම නෑ හොඳේ. ඒයි මේ සම මොහල් ලෙඩක් හින්දා වැඩිපුර සංවේදනයක් තියෙනවා. පිච්චෙනවා, දෙවිල්ලයි වගේ දැනෙනවා. හා. ඉතින් අපෙන් අහන්නේ මිනිස් සමය අජීවී සෛල වලින් සෑදී ඇති කොටස. හතරක් තරම් තියෙනවා. මිනිස් සමය අජීවී සෛල දින අපි චර්මය. මේ කියන්නේ මේ මතු පිටම සෛල ස්තරය කියන්නේ අපි චර්මය. ඊට පස්සේ තමයි චර්මය තියෙන්නේ. ඊට ඇතුලෙන් තියෙනවා අදස් චර්මය කියලා කොටස. ප්‍රධාන කොටස් තුනයි අපි චර්මය මේ චර්මය සාදස් චර්මය. ඒතර සජීවී සෛල තියෙන්නේ චර්මය සහ මෙන්න මේ කොටසේ. මේ තියෙන්නේ අජීවී සෛල. අජීවී සෛල තියෙන්නේ. පිළිතුරු අංකය අංක 2. එන්න ප්‍රශ්න අංක 6ට ස්කන්ධය විද්‍යුත් ධාරාව විද්‍යුත් ප්‍රතිරෝධය යන රාශි මනිනු ලබන්නේ ස්කන්ධය විද්‍යුත් ධාරාව විද්‍යුත් ප්‍රතිරෝධය යන රාශි මනිනු ලබන ඒකක පිළිවෙලින් මොකක්ද ගත්ත උත්තරය? 3. 6ට 3 අරන් තියෙනවා.
6ට පුතාලා ගත්තේ මොකක්ද? 6ට මොකද්ද ගත්තේ උත්තර අංකේ? 3ද ගත්තේ? හරි අපි බලමු. ස්කන්ධය ඊට වඩා වෙනස් උත්තර ගත්තා ඉන්නවද? 4 කියන උත්තරේ ගත්තේ කවුද? සර් හතර 4 අරන් තියනා නේද? සර් මාත් 4 සර්. 4ද ගත්තේ? මම කවුරුවත් අංක 1 උත්තරේ ගත්ත අය කවුරුවත් නැද්ද? අංක 1 උත්තරේ. හරි. දැන් ඔය ස්කන්ධයයි බලයයි පැටලෙනවනේ. ස්කන්ධයයි බලයයි පැටලුනහම දැන් මොකද වෙන්නේ? දැන් මතක් වුණාද මම කිව්ව ගමන්? ස්කන්ධයයි බලයයි කොහොම මතක් වුණාද? ස්කන්ධයේ ඒකක සහ බලයේ ඒකක මොනවද? බලයේ ඒකක මොකද්ද? නිව්ටන්. බලය කියන්නේ නිව්ටන්. හරි. ස්කන්ධය කියන්නේ ස්කන්ධය අපි ගන්නෙ කිලෝග්‍රෑම් වලින්. නේ? කිලෝග්‍රෑම් වලින්. ඊළඟට ධාරාව නම් අරන් තියෙනවා. ධාරාව අපි ඇම්පියර් වලින් ප්‍රධාන එක කියන්නේ ජාත්‍යන්තර සම්මත එකකේ ඇම්පියර්. උප ඒකක තියෙනවා. දැන් මේ හැම එකටම මේ කිලෝග්‍රෑම් වලට උප ඒකක තියෙනවා ග්‍රෑම්, ඊයසේ මිලිග්‍රෑම්, ඊයසේ ඇම්පියර් වලට තියෙනවා මිලි ඇම්පියර්, ඊළඟට මයික්‍රෝ ඇම්පියර් වගේ උප ඒකක තියෙනවා. සම්මත ඒකකේ වෙන්නේ බලයේ නිව්ටන්, ස්කන්ධයේ කිලෝග්‍රෑම්, ධාරාවේ ඇම්පියර්. ඊළඟට විද්‍යුත් ප්‍රතිරෝධය. විද්‍යුත් ප්‍රතිරෝධය ගත්තොත් විද්‍යුත් ප්‍රතිරෝධය ගන්නොත් අපි කියනවා ඒකට ඕම් කියලා. මතකද මේ සංකේතය? මෙයා තමයි සංකේතය. අපි ඕම් කියන එකෙන් තමයි විද්‍යුත් ප්‍රතිරෝධය නිර්මාණය කරන්නේ. එහෙනම් ඔන්න බලන්න ස්කන්ධයේ විද්‍යුත් ධාරාව සහ විද්‍යුත් ප්‍රතිරෝධය කියන රාශීන් වල ඒකක පිළිවෙලින් ගත්තොත් ස්කන්ධයේ ඒකකයේ කිලෝග්‍රෑම්, විද්‍යුත් ධාරාවේ ඒකකයේ ඇම්පියර්. ඒතකොට ඒකට අපි මිලි ඇම්පියර් කියන්නේ නැහැ. හරි ඇම්පියර් වලට පස්සේ තමයි ඇම්පියර් වල උපේකකයක් විදිහට තමයි මිලි ඇම්පියර් පාවිච්චි කරන්නේ. මිලි ඇම්පියර් කියලා කියන්නේ ඊට කුඩා ධාරා. මයික්‍රෝ ඇම්පියර් කියලා කියන්නේ ඊටත් වඩා කුඩා ධාරාවක්. හරි? හරි. විද්‍යුත් ප්‍රතිරෝධය අපි ඕම් වලින් තමයි ගන්නේ. ඒතකොට පිළිතුරු අංකය අංක 1. හත්වෙනි ප්‍රශ්නයට එන්නේ. ඉසෙට් බල්බය දැල්වීම සඳහා සංවෘත කළ යුතු ස්විච වන්නේ. දැන් මේ ප්‍රශ්නය ටිකක් ඉසෙට් බල්බය දැල්වෙන්න නම් සංවෘත කරන්න ඕනේ මොන ස්විච්ද? ඒ කියන්නේ ස්විච් ඔන් කරන්න ඕනේ මොනවද කියලා අහන්නේ. එහෙනම් අපි මෙතෙන්දි බලන්න ඕනේ ධාරාව ගලන දිශාව. ධාරාව ගලන්නේ කොහේ ඉඳලාද? ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට. ඒවා සාමාන්‍ය අපි දැනුම තියෙනවා. ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට යනවා. දැන් ඉසෙට් බල්බයට විදුලිය ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම ඔන් කරන්න ඕන ස්විච් එක මොකද්ද? පළවෙනි එක මොකද්ද? ස්විච් 1 බලන්න. ස්විච් 1 ඔන් කරන්න ඕනේ. ඔතන දැන් ස්විච් 1. හරි. එතකොට ඔන්න පරිපථය සම්බන්ධ වෙනවා. නමුත් S4 S3 S2 කියන ස්විච් තුන ඔන්න විවෘතව තියෙනවා. බලන්න අපිට 56 අපේ තුන 5 දෙක හරි එක. ඊළඟ උදාහරණ. හරි. ඊළඟ පොඩ්ඩක් මොකක්ද කියලා. හරි. අපේ ස්විච් 1 එකේ ස්විච්
හරි. හැමෝම අහගන්න. මෙතන උත්තරය වෙන්න ඕනේ එතකොට ස්විච් 1 සහ ස්විච් 2. හතට උත්තරය අංක කීයද? අංක 2. අංක 2 ගත්තු කවුරුවත් නැද්ද? ගත්තා සර්. මං ගත්තා. නැතද? අංක 2 තමයි උත්තරේ වෙන්න ඕනේ. ඇයි දන්නවද? ඔන්න අහගන්නකො හොඳට. හොඳට අහගන්නකො. මේ පරිපථය සමාන්තරගතයි. මම මේ පරිපථයේ ස්විච් තුන එක ළඟ අඳින්නේ. එකම තැන ඉඳලා අඳින්නේ. දැන් ඔතන ඔය ඔතනට පොඩ්ඩක් පැටලෙන්න තමයි ඔය බල්බ් වලට ස්විච් මාරු කරලා දීලා තියෙන්නේ. පටලවන්න. හරි. ඔන්න බලාගන්න. ඊට මේ බල්බ් තුනක් මම මෙහෙම අඳිනවා. ඊට පස්සේ මම මේ විදියට බලන්න බැටරි එකකින් අදාළ විදියට මේ බලන්න. මෙතෙන්දී දැන් මේ බැටරි මේ බියලි කෝෂ නිසා මේ දක්වා කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක 2 3 මේ දක්වා කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මෙයාලගෙත් එහෙමයි. මේ දක්වා කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් එහෙමයි. මේ දක්වා කරන්ට් එක. මෙතන තාම නැහැ. තාම මෙයාලට ගාවට කරන්ට් එක ඇවිල්ලා නැහැ. ඒ මේ ස්විච් එක තාම විවෘත නිසා. හරිද? දැන් මම මෙයා සම්මුත කරනවා. ඔන්න මේ ස්විච් එක දැම්මා. මේ ස්විච් එක දාපු ගමන් මේ කරන්ට් එක යනවා මෙතෙන්ට එනකම්. මෙතෙන්ට. හැබැයි තාම යන්න බෑ කොහෙටවත්. ඇයි? මෙයාට කනෙක්ට් නැහැ. ඒ කියන්නේ මෙයා තාම විසන්ධි කරලා තියෙන මේ පාර. තාම පාර ඇදලා නැහැ. මේ පැත්තෙන් නම් මෙතෙන්ට යන කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ගැටලුව තියෙන්නේ දැන් මෙයාට මෙතනින් පාස් කරලා දෙන්න ඕනේ. දැන් බලන්න උතන දිනා මේ විදිහේ පාස් කරන තැන් තුනක්. දැන් S1 ස්විච් ඔන් කරලා තියෙන්නේ. දැන් සංකෘතයි. දැන් කරන්ට් එක මෙතෙන්ට නිකන් ගියා. දැන් අපි විවෘත කරන සංකෘත කරන කෙනා අනුව කරන්ට් එක මෙතන ඉස්සරහට යනවා. දැන් අපි ගහන්නේ ඉසෙට් බල්බ් එක. මේ තියෙන ඉසෙට් බල්බේ ස්විච් ඔන් වෙන්න නම් ඉසෙට් බල්බේ ගමන් කරන මාර්ගයේ ආයේ තියෙන S2 නේද? එයාට හරියට පාර යන්න නම් මෙහෙම ගිහිල්ලා මේ හරහා ගිහිල්ලා මෙහෙම යන්න නම් S2 සම්මුත කරන්න ඕනේ. එතකොට මේ හරහා ගිහිල්ලා මෙහෙම දාලා මේ අන්තම යනවා. ඔන්න ඔය විදිහට ධාරාව දරාගෙන යනවා. එතකොට අපි සම්මුත කරන දෙන්නේ කවුද? මේ පාර ඇරලා දෙනවා. මේ පාර ඇරලා ගාම මෙයා මේ දිගේ යනවා. එතකොට බල්බේ දැල්වෙනවා. එතකොට රිසෙට් බල්බේ දැල්වෙනවා. එතකොට මොකද්ද නිවැරදි පිළිතුර? S1 ස්විච් එකයි S2 ස්විච් එකයි විවෘත කර සම්මුත කරවම බල්බේ දැල්වෙනවා. හතට පිළිතුරු අංකය අංක 2. 8 වෙනි ප්‍රශ්නයට එන්න. පහ සඳහන් ද්‍රව්‍ය වලින් භංගුරතාවයේ සහිත ද්‍රව්‍ය. මට භංගුරතාවය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කියන්නකෝ. භංගුරතාවය කියන්නේ. භංගුරතාවය බලයක් යෙදුව විට කැඩී යන ද්‍රව්‍ය. චෝක් වලට නේද? දැන් ඔන්න බලන්න භංගුරතාවය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයකට මිටියකින් වැඩි යමකින් පහර දුන්නාම
පහර දුන්නාම මෙයා තැලෙන්නේ නැතුව කුඩු වෙලා යනවා. කුඩු වෙනවා. බිඳෙන සුළුයි. වීදුරු, කුණුගල්, සමහර පාෂාණ නේද? පාෂාණ වර්ග. අලුගල් කැට, ග්‍රැනයිට්, නයිස් වගේ පාෂාණ වලට ගවම පාෂාණ කැලේ කුඩු වෙලා යනවා. නේ? ඒක කියලා තියෙනවා. හරි එන්න. දැන් මම කියමින් හිටියේ 8 වෙනි ප්‍රශ්නය. භංගුරතාවය පැහැදිලි කරේ නේද? එතකොට මිටියකින් වැඩි යමකින් තද යමකින් පහර දුන්නාම කුඩු වෙනවා නම් අන්න ඒකට අපි කියනවා භංගුරතාවය කියලා. මෙතනින් භංගුරතාවයට අයිති වෙන්නේ අංක 3. අනේ සියලුම උත්තර ලෝහ වර්ග තියෙන්නේ. ඇයි? ඊයම් තඹ යකඩ කියලා කියන්නේ ලෝහ. මේවා මිටියකින් ගැහුවම තැරෙනවා. දැන් දාන්න. ඊළඟට එන 9 වෙනි ප්‍රශ්නය. යම් ද්‍රව්‍යයක තාපාංකය පිළිබඳ නිවැරදි වගන්තිය කුමක්ද? යම් ද්‍රව්‍යයක තාපාංකය පිළිබඳ නිවැරදි වගන්තිය කුමක්ද? දැන් මම මෙතෙන්දී තාපාංකය, ද්‍රවාංකය සහ නේද? මේ හිමාංකය ගැන වතුර ගැලලා තියෙනවා. ඒක මේ වැස්සෙන් නේද? විතරයි මම දෙන්නගේ ගහන්න නැහැ මේ සැරේ ලකුණු කීයක් ගන්නවද මම මේ පුතාලගෙන් නතර තියෙනවා ඒක සාහිත්‍යනේ සාහිත්‍යනේ සෙන් පුතා ලකුණු කීයක් ගන්න සෙන් පුතා ලකුණු කීයක් ටාර්ගට් කරනවා මේ සැරේ over 75 हम मेरी के माफ कर भाई नाम को हम माफ करने हैं විභාගේ ලෙවුනාට පස්සේ අපි බලමු මේ ආසන්නයේ හරි මේ ඕඩියට දුන්නොත් සුපිරියා මම හැමෝටම කියලා තියෙන්නේ එහෙම නේද නේද අපි ලකුණු ටික ඇහුවා ලකුණු කීයක් ගන්නවද බලාපොරොත්තු වෙනවද කියලා ඇහුවා අපි උත්සාහ කරන්න ඕනේ මේ ලකුණු කිව්ව ලකුණු මට්ටම ආසන්නයේම ඉන්න. ඒක ඕව කියොත් ඕකේ. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. අපි ගාව ඒ දැනුම හොඳට තියෙනවා නේද? බලන්න. ඒ කියන්නේ අපි කිව්වා අපි ඒ ලකුණු ගත්තා. අනේත් එතකොට ඒකේ තියෙන අනේ පොඩි ගතියක් තියෙනවා නේද නැද්ද? කියලා කරනවා වගේ නේද? මම මෙච්චර ගන්නවා කියලා හිතුවා මම ඒ ගාන ගත්තා. එතකොට තා හොඳ කොන්ෆිඩන්ස් එකක් එනවා. මොකද 9 වසරට යන්න ඉන්නේ නේද? එහෙනම් මේ ලකුණු ගන්න ඕන නේද? හරි. අපි ඊළඟ ප්‍රශ්නය යම් ද්‍රව්‍යයක තාපාංකය පිළිබඳ නිවැරදි වගන්තිය කුමක්ද? මම මෙතෙන්දී කියලා දෙනවා තාපාංකය විතරක් නෙමේ ද්‍රවාංකය, හිමාංකය කියන කොටස් තුනම. හරි. ඔන්න බලා ගන්න. මම මෙතෙන්දී පෙන්නනවා ඔන්න බලාගන්න මේ තුනම හොඳට පැහැදිලි කරගන්න. මේ තියෙන්නේ අයිස්. අයිස් කියලා කියන්නේ ජලයේ ඝන අවස්ථාව. ජලයේ ඝන අවස්ථාව. මේ තියෙන්නේ ද්‍රව ජලය. ඒ කියන්නේ ජලයේ ද්‍රව අවස්ථාව. මේ තියෙන්නේ වාෂ්ප වෙන ජලය. ඒ කියන්නේ ජලයේ කුමාරය. ඒ කියන්නේ වායු අවස්ථාව. දැන් මේ තුන් දෙනා ඇති වෙන්නේ. ඝන අයිස් වලට මොනවා ලැබුණොත්ද ද්‍රව ජලය වෙන්නේ? මොනවාද ලැබෙන්න ඕනේ? ඝන තාපේ මොනවාද? තාපේ තාපය ලැබෙන්න ඕනේ නේද? හරි. තාපය ලැබෙන්න ඕනේ. ඊළඟට දැන් ද්‍රව ජලයේ වාෂ්ප වෙන නම් මොනවාද ලැබෙන්න ඕනේ? තාපේ ඒ තාපයම තමයි නේද? හරි. හරි. දැන් බලන්න
ඝන අයිස් තාපය ලැබුණාම ද්‍රව ජලයේ බවට පත් වෙනවා. එහෙම ඊට පස්සේ තවදුරටත් තාපය ලබා දෙන වාෂ්ප වෙනවා. ඊළඟ මොකද? මෙන්න මේ අවස්ථාව හොඳට බලා ගන්න. මේ තියෙන්නේ යම් ද්‍රව්‍යයක ද්‍රවාංකය ගන්න අවස්ථාව. ඒ කියන්නේ යම් ද්‍රව්‍යයක ඝන අවස්ථාවේ ඉඳලා එයාව ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයට අපි කියනවා ද්‍රවාංකය කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අයිස් නම් අයිස් ජලය අපි දන්නවා. තඹ කෑල්ලක් ගන්නවා. තඹ කෑල්ලක් රත් කරලා අපිට පුළුවන් ද්‍රව තඹ හදන්න. එහෙම පුළුවන් හදන්න? පුළුවන් හදන්න. ද්‍රව තඹ ද්‍රව කරන්න පුළුවන්ද? පුළුවන්. නේ? බැරිද? පුළුවන්. පුළුවන් නේද? ඔව්. රත්තරන් රත්තරන් කෑල්ලක් ගන්නම්. හරි. රත්තරන් කෑල්ලක් ගන්නවා මෙතෙන්ද. රත්තරන් කෑල්ලක් ද්‍රව කරන්න පුළුවන්ද? පුළුවන් නේද? ඔව්. ඒක දැනලා තියෙනවා මේ රත්තරන් භාණ්ඩ හදන්න ද්‍රව මේ රත්තරන් උණු කරනවා. ඒ වගේම තමයි අනිත් ලෝහත් උණු කරලා ද්‍රව කරන්න පුළුවන්. එතන රත්තරන් ද්‍රව කරලා අපි මොකද කරන්නේ? ඔන්න ද්‍රව රත් හදාගන්න. ද්‍රව රත් හදාගන්නකොට මේ රත්තරන් වල ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය. අය කියන්නේ රත්තරන් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය කියලා කියන්නේ ඒකේ ද්‍රවාංකය. ඊළඟට අපි රත්තරන් වාෂ්ප කරන්නත් පුළුවන්. රත්තරන් වාෂ්ප කරන්නත් පුළුවන්. එතකොට මේ වාෂ්ප වෙනවා කියලා කියන්නේ කවුද? මෙයාගේ රත්තරන් වල තාපාංකය. එතකොට මේක එකිනෙකට වෙනස්. හොඳේ. ජලයේ සෙල්සියස් අංශක 100 දී යකඩ වල සෙල්සියස් අංශක 2900 දී වගේ තමයි යකඩ වාෂ්ප වෙන්නේ. රත් කරලා නටලා වාෂ්ප වෙනවා. හරි? එතකොට සෙල්සියස් අංශක 2000 ගණක් රත් කරන්න ඕනේ. යකඩ ද්‍රව යකඩ බවට පත් වෙනවා සෙල්සියස් අංශක 1500 දී විතර වගේ. හරි? ඒවා අර දැන් ඒ අගයන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනුමේ තියාගන්න ඕනම ද්‍රව්‍යයක් ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට පත් වෙද්දී ඒ ද්‍රව අවස්ථාවට පත් වෙන උෂ්ණත්වය තමයි ද්‍රවාංකය. ඊළඟ ඒ ද්‍රව අවස්ථාවේ ඉඳලා වාෂ්ප බවට පත් වෙනකොට ඒ වාෂ්ප බවට පත් වෙන අවස්ථාව තමයි යාගේ තාපාංකය. එහෙනම් මෙතෙන්දී අපි අහනවා යම් ද්‍රව්‍යයක තාපාංකය පිළිබඳ නිවැරදි වගන්තිය අහනවා. තාපාංකයේදී ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනවලු. කඳු මුදුනේදී සංසුද්ධ ජලයේ තාපාංකය 100ට වඩා වැඩිලු. තාපාංකයේදී ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවලු. මේකේ නිවැරදි පිළිතුර අංක 3. නිවැරදි පිළිතුර අංක 3. ඊළඟට එන ප්‍රශ්න අංක 10. භෞතික විපර්යාසයකට උදාහරණයක්ලු. මොකද්ද මේ භෞතික විපර්යාසක? අපි මෙයාවම ගමු අයිස් ද්‍රව ජලය සහ වාෂ්ප. මෙතෙන්දී සිද්ධ වෙන්නේ භෞතික විපර්යාසයන් විතරයි. එහෙම නැත්නම් අවස්ථා විපර්යාස විතරයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ජලය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේද? වෙනස් සංයෝග හදන්නේ නැහැ. තාපය හමු වෙනා ද්‍රව ජලය සහ වාෂ්ප වලටපත් වෙනවා. ඊළඟට මොකද කරන්නේ? මෙයාව අපිට පුළුවන් ඝනීභවණය කරලා ආයි ද්‍රව ජලය බවට පත් කරන්න. ද්‍රව ජලය තවදුරටත් සිසිල් කරලා අයිස් බවට පත් කරන්න පුළුවන්. මොනවාද මේ භෞතික විපර්යාස කියලා කියන්නේ? යකඩ මල බැඳීම භෞතික විපර්යාසයක්ද? මොකද හිතන්නේ? දැන් මේකේ මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා මේක හොඳට ඉස්සෙල්ලා අවබෝධ කරගෙන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඝන අයිස් එහෙම නැත්නම් ඝන ජලය රත් කරලා ද්‍රව ජලය බවට පත් කරනවා. ඊට පස්සේ එයාව වාෂ්ප බවට පත් කරනවා. මේ වාෂ්ප අපිට පුළුවන් ඝනීභවණය කරලා ද්‍රව ජලය කරන්න ආයසරයක්. ඊට පස්සේ ආයෙ සිසිල් කරලා අයිස් කැට බවට පත් කරන්න පුළුවන්. මේ ජලයට කිසිම දෙයක් උනේ නැහැ. ජලයේ අවස්ථාව විතරයි වෙනස් වුනේ. හරි. දැන් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. යකඩ මල බැඳීම රසායනික විපර්යාසයක්ද භෞතික විපර්යාසයක්ද? මලකඩ කාපු යකඩ අපිට ආයි ගන්න පුළුවන්ද? රසායනික බෑයි. අපි මලකඩ ටික පිරිසිදු කරලා තමයි ගන්න. ආයි අපිට මේ මලකඩ බැඳුනට පස්සේ මොකද වෙන්නේ?
ඒ යකඩ ටික රසායනිකව වෙනස් වෙලා තියෙනවා. ඊළඟට කඩදාසියක් දහනය කරාම ආයසරයේ අලු වලින් කඩදාසිය ගන්න පුළුවන්ද? බෑ නේද? බෑ. ඒ කියන්නේ බෑ. රිවර්ස් කරන්න බෑ මේක. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙතෙන්දී රසායනික ප්‍රතික්‍රියාවක් වුන්නේ නැහැ. ඒ නිසා අපිට වාෂ්ප වලින් ආයෙ ජලය ගන්න පුළුවන්. ආයෙ අයිස් හදන්න පුළුවන්. අයිස් ද්‍රව කරන්න පුළුවන්, වාෂ්ප කරන්න පුළුවන්. මෙතෙන්දී සිද්ධ වෙන්නේ භෞතික විපර්යාසයක් විතරයි. කඩදාසියක් ගිනි තිබ්බොත් අපිට ආයෙ කඩදාසිය හදන්න බෑ. ඊළඟට රතිඤ්ඤා කරලා දැල්වනවා. අපිට ආයෙ රතිඤ්ඤා හදන්න පුළුවන්. ඒ රතිඤ්ඤා හදන්න පුළුවන්. රතිඤ්ඤා හදන්න පුළුවන්. බෑ. පත්තු කරපු රතිඤ්ඤා හදන්න බෑ. 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 එතකොට මේ මම දැන් කිව්ව අවස්ථා තුනම රසායනික විපර්යාස සිද්ධ වෙන අවස්ථා තුනක්. අවසානික බලන්න. ද්‍රව ඉටි වාෂ්ප වීම. ඉස්සෙල්ලාම තියෙන ඝන ඉටිපන්දම් පත්තු කරන එක බලන්න මතක් කරගන්න. ඉටිපන්දම් ඝන ඉටිපන්දම් තියෙනවා. අපි ඉටිපන්දම් පත්තු කරාම අර ඉටි දිය වෙනවා. නේද? ඉටි දිය වෙලා ටික වෙලා කරනකොට ඉටි වාෂ්ප වෙනවා. අපිට ඉටි වාෂ්ප ටික එකතු කරන්න පුළුවන්. එකතු කරලා ආයි සැරයක් ඝන ඉටි හදන්න පුළුවන්. දැකලා තියෙනවද ඒක වෙනවා? ඇයි ඉටි අර ඉටි මන්දම දිගේ වැක්කිරෙනකොට ආයි ඝන වෙනවා නේ? ආයි ඝන වෙනවා. එහෙනම් මෙතෙන්දී භෞතික විපර්යාසයකට උදාහරණයක් තමයි ද්‍රව ඉටි වාෂ්ප වීම. පිළිතුරු අංකය අංක 4. ඊළඟට එන්න ප්‍රශ්න අංක 11. චුම්බක තැනීමට චුම්බක ද්‍රව්‍ය ලෙස භාවිතයට ගන්න පුළුවන් මොනවද? පර්ෆෙක්ට්ස් දණ්ඩ, ඇලුමිනියම් දණ්ඩ, ඇස්බෙස්ටෝස් දණ්ඩ. මම මේ කිව්ව තුන් දෙනාටම කිසිම චුම්බක ගුණයක් නැහැ. චුම්බක ගුණ තියෙන්න ඕනේ මැග්නටික් ෆීල්ඩ් එකක් හදාගන්න නේද? ඒ කියන්නේ දැන් අපි දැන් මෙතන තියෙන උත්තරේ බලන්න. චුම්බක ගුණ. දැන් අපි පොතේ ඇත්තටම චුම්බක ගුණ දක්වන්න කවුද? චුම්බක ගුණ දක්වන්නේ කොහොමද? පෙරෙක්ස් නේද? පෙරෙක්ස් කියන විශ්ලෝකයේ තමයි දැඩි චුම්බක හදන්නේ. නේද? පෙරෙක්ස් කියන විශ්ලෝකයේ තමයි දැඩි චුම්බක හදන්නේ. පෙරයිට් කියන මිශ්‍ර ලෝහයෙන් තමයි අර තාම ප්‍රබල චුම්බක හදන්නේ. ඔය ස්පීකර්ස් වල තියෙන ස්පීකර්ස් වල පිටිපස්සේ තියෙන නේද? ඒවා ස්ථීර ප්‍රබල චුම්බක හදනවා පෙරයිට් වලින්. ඒතකොට චුම්බකයක් තරන්න නම් අනිවාර්යයෙන් මේ ද්‍රව්‍යයේ චුම්බක ගුණ තියෙනවා. දැන් පහේ කාසියක් චුම්බක වලට ආකර්ෂණය වෙනවද? පහේ කාසියක් නෑ. කපෝරින් හදලා තියෙන ඒ පරණ කාසි චුම්බක වලට අහු වෙන්නේ. සමහර කාසි දිනවා චුම්බක වලට අහු වෙනවා. දැන් හරියද? කාන්දම් වලට මේ ඇලෙනවා. සමහර කාසි ඇලෙන්නේ. ඇයි ඒ කාසි ඇලෙන්න හේතුව තමයි ඒ කාසි හදලා තියෙන ද්‍රව්‍ය, ලෝහ ද්‍රව්‍ය චුම්බක ගුණ පෙන්වනවා. ඒක. එතන අනිත් කාසි ඇලෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඒ හදලා තියෙන ලෝහය චුම්බක ගුණ නැහැ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා හැම ලෝහයක්ම චුම්බක ගුණ දක්වන්නේ නැහැ. අපේ නේ මතක තියාගන්න. සෑම ලෝහයක්ම චුම්බක ගුණ දක්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ඇලුමිනියම්, තඹ, පිත්තල ඒ වගේ ලෝහ ගත්තොත් ඒවා චුම්බක ගුණ නැහැ. ඒ කියන්නේ කාන්දම් වලට ආකර්ෂණය වීමක් නැහැ. මේකෙදි මේ ප්‍රශ්න 11 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංකය අංක 2. ප්‍රශ්න අංක 12ට එන්න. අසම්පූර්ණ රූපාන්තරණය පෙන්වන සත්වයා වන්නේ. දැන් මතකද? දැන් අසම්පූර්ණ රූපාන්තරණය කියලා කියනකොටම මතක් වෙන්න ඕනේ. රූපාන්තරණය කියන්නේ මොකක්ද? රූපාන්තරණයේ අවස්ථා කීයක් තියෙනවද කියන එක මතක් වෙන්න ඕනේ. හරි. දැන් මට කියන්න. රූපාන්තරණය කියලා කියන්නේ මොකක්ද? මතකද? අච්චුකට පෙරලගමුකෝ. දොස්සේ පාඩ බැංකේ. මොකද්ද රූපාන්තරණය කියලා කියන්නේ? නේද? ජීවන චක්‍රයේ
ජීවන චක්‍රයේ නේද? ජීවන චක්‍රයේ යන අවස්ථාවලදී යා විවිධ රූපකායන් වලින් පෙනී ඉන්නවා. රූපාන්තරණයේදී සිද්ධ වෙන්නේ ඒක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මදුරුවා. මදුරුවා ඉස්සෙල්ලම බිත්තර දාන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බිත්තර වලින් කීටයා එන්නේ නේද? කීටයා වතුරේ ඉඳලා ඊට පස්සේ යාගෙන් පිලව හැදෙනවා. පිලව අවසානයේ සුහුමුලා බවට පත් වෙනවා. සුහුමුලායි වතුරේ ඉන්නවද? නැහැ. නේද? සමනලයා ගත්තොත් බිත්තර දානවා, කීටයෙක් හැදෙනවා, පිලවෙක් හැදෙනවා. ඊට පස්සේ ආයේ සුහුමුල් සමනලයා බවට පත් වෙනවා. එතකොට බලන්න මෙයාලගේ මතක් කරගන්න මෙයාලගේ ආහාර රටාව වෙනස්. දැන් ඔන්න රූපාන්තරණය ගත්තාම කොටස් දෙකයි ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය කියලා. සම්පූර්ණ රූපාන්තරණය කියලා කියන්නේ මොකද්ද? මේ ජීවන චක්‍රය තුළදී එකිනෙකට වෙනස් රූපකායන් වලින් මෙයා පෙනී ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් සමනලයා, බිත්තර, කීටයා, පිලවා, සුඹුලා විදිහට මෙයාගේ ජීවන චක්‍රය වෙනස් වීමකට ලක් වෙනවා. අපි අසම්පූර්ණ රූපාන්තරණය ගත්තොත් කැරපොත්තා සුඹුලා බිත්තර දානවා. මේ බිත්තර වලින් එනවනේ පොඩි පැටියෙක් නේද? එයාට කියන්නේ ශිෂුවා කියලා. ඒකට හේතුව තමයි එයා සුඹුලාට රූපකායෙන් සමානයි. සම්පූර්ණව නෙමෙයි. දැන් කැරපොත්තා ගත්තොත් ලොකු එකේකට පිහාටුක් තියෙනවා. ලොකු එක්කෙනාට පිහාටු තියෙනවා. හැබැයි පොඩි එක්කෙනාට පිහාටු නැහැ. හැබැයි දේහ ස්වરૂපය, රූපය නේද? දේහේ හැඩය සමානයි. ඊට ආයි බිත්තර දානවා. මේක ඇවිල්ලා අසම්පූර්ණ රූපාන්තරණය. කැරපොත්තාගේ තව කාලෙක තියෙන අසම්පූර්ණ රූපාන්තරණය. තව කාලෙක අසම්පූර්ණ රූපාන්තරණය. මීයාගේ කැරපොත්තාගේ අසම්පූර්ණ රූප. අපේ තියෙන අසම්පූර්ණ රූපාන්තරණය. අපි ඉන්නේ පොඩි කාලේ ඉඳලා ඒ දේහ හැඩේම තමයි මේ ලොකු වෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. නේද? එහෙනම් අසම්පූර්ණ රූපාන්තරණයක් දක්වනවා කවුද? කැරපොත්තා. පිළිතුරු අංකය අංක 2. 13. LDR පරිපත සංකේතයේ නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ. මොකද්ද උත්තරේ? මේ LDR කියන වචනේ තේරුම කියන්න මට පොඩ්ඩක්. LDR කියන්නේ මොකද්ද? LED කියන්නේ මොකද්ද? මතකද? LED සහ LDR. LED කියන්නේ ඩයෝඩ් නේ. LED කියන්නේ ඩයෝඩ්. LED කියලා කියන්නේ light emitting diode. ආලෝකයේ විමෝචනය කරන ඩයෝඩ්. දැන් අපි LED lights දකින්නේ. ඒක මොකද? ඒක ඩයෝඩ් එකක්. ඒ කියන්නේ ධාරාව ඍජුකරණය කරනවා. ඒ කියන්නේ ධාරාව එක දිශාවකට විතරක් ගලන්න පුළුවන් විදිහට සකස් වෙනවා මෙයාව සම්බන්ධ කරාම. හරි. මොකද මේ LDR එකක් කියලා කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ආලෝක සංවේදී ප්‍රතිරෝධය. ඒ කියන්නේ මෙයාට ආලෝකය වැටෙනකොට මේ ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධකතාවය වෙනස් වෙනවා. එතකොට ප්‍රතිරෝධය තමයි LDR කියන්නේ මොකද? ආලෝක සංවේදී ප්‍රතිරෝධයක් කියලා කියන්නේ. එතකොට මෙයාට ආලෝකය ලැබෙනකොට මෙයාගේ ප්‍රතිරෝධීතාවය වෙනස් වෙනවා. එකිනෙකට කියන්නේ ආලෝකයේ වැඩියෙන් ලැබෙනකොට මොකද වෙන්නේ මෙයාට? කාටද කියන්න පුළුවන්? මතකද මේක සෙනෙත් පුතා? හැමෝටම මතකද? මතකද? LDR එකක් කියන මොකද්ද? එයාට එළිය වැටෙනකොට මොකද වෙන්නේ යා? LDR එකකට එළිය වැටෙනකොට ධාරාව ගලනවා වැඩිද? ධාරාව ගලන්න බැරි වෙනවද? ධාරාව ගලන්න වැඩි. මට ඔන්ලයින් පුතාලා උත්තරයක් දෙන්න. ධාරාව ගලනවා වැඩි.
ධාරාව ගන්නවා වැඩි නේද? ආලෝකයේ වැටෙන්න ධාරාව ගන්නවා වැඩි නේද? එතකොට හැබැයි මේකට දැන් ඒක නෙමෙයි උත්තරය. දැන් ඒක දැනගෙන ඉන්න ඕනේ අපි ඈ. ධාරාව වැඩියෙන් ගලන්නේ මොන අවස්ථාවේදීද කියන්නේ. හ්ම්? එතකොට මෙතෙන්දී LDR පරිපථ සංකේතයේ නිවැරදිව දැක්කන්නේ පිළිතුරු අංකය අංක 2. ප්‍රශ්න අංක 14. අවුන් ආයෙනවා ජීවන චක්‍රවලට. තම ජීවන චක්‍රයේ අවධිවල රූපීය වෙනසක් නොපෙන්වන ජීවියා කවුද? තම ජීවන චක්‍රයේ අවධිවල රූපීය වෙනසක් නොපෙන්වන. ඒ කියන්නේ මේ ඇත්තටම අපි කතා කරන්නේ කවුරු ගැනද? අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන අය. තම ජීවන චක්‍රයේ අවධිවල රූපීය වෙනසක් නොපෙන්වන ජීවියා. ගෙම්බා, මදුරුවා, ගෙමැස්සා මේ තුන්දෙනා ගත්තොත් එහෙම රූපීය වෙනස්කම් තියනවද? ඔව්ද? මොකක්ද රූපීය වෙනස්කම් කීපයක් කියන්න පුළුවන්ද? ගෙම්බා, මදුරුවා, ගෙමැස්සා කියන තුන්දෙනාට පොදු රූපීය වෙනස්කමක් කියන්න. සූම්බුලා වෙනස්. ඔව්. මෙයාලා බිත්තර දානවා. නේද? ඒ වගේ මෙයාලගෙන් කීටයෝ වෙනවා. දැන් මදුරුවගෙත් එහෙමයි ගෙම්බා බිත්තර දාන්නේ. ඊට පස්සේ ආයේ කීටයෙක් කියනවා. අපි ආයට කියනවා ඉස්ගෙඩියා කියලා. ඊට පස්සේ ආව සූම්බුලා බවට පත් වෙනවා. ගෙමැස්සත් එහෙමයි බිත්තර දාන්නේ. නේද? හරි. එතකොට මේක ඇත්තටම රූපීය වෙනසක් නොපෙන්වන ජීවියා තමයි අංක 1 ලේනා. පහළොස්වෙනි ප්‍රශ්නය. රාත්‍රී අහසේ නැගෙනහිර සිට බටහිර දිශාවට චලනය නොවනසේ පෙනෙන තාරකාව වන්නේ කවුද? ඇත්තටම කවුද මේකට ගත්ත උත්තරේ? දෙක. පොලාරිස් නේද? පොලාරිස් ඉන්නේ මොන තාරකා මණ්ඩලයේද? තරු කාණ්ඩයේද? කුඩා වලස. කුඩා වලසාගේ වලිගයේ තියෙන්නේ නේද? කුඩා වලසාගේ වලිගයේ තියෙන දීප්තිමත් තාරකාවක් මේක. හරි. 15 අංක 2. ඉතින් හොඳට පොත් කියවන්න ඕනේ. දැන් මේ මාසෙන් නම් දැන් ටිකක් ගියා නේද? 7 වෙනිදා පටන් ගත්තේ. අද ඉන්නේ අද කවද 14 වෙනිදා සතියක් ගිහිල්ලා තියෙන්නේ. පාඩම් කරන්න පටන් ගත්තද? නෑ. පාඩම් කරලා සෙල්ලුණු කරලා ඒ දේවල් ඔක්කොම කරන්න ඕනනේ. ඒ වගේම තමයි මොකද නේද? පාඩම් වලටම හිර වෙලා ඉන්න අවශ්‍ය නැහැ. පාඩම් වල ටික හැබැයි හරියට කරලා ඒ ටික එහෙම ක්ලෝස් කරලා තියලා තමයි අනිත් වැඩේ කරන්න ඕනේ. තේරුණා නේද? අනිත් වැඩේ කරන්න ඕනේ ඒක ලස්සනට ඒ වැඩේ පිළිවෙලට ඉවර කරලා තියලා. මොකද ඒතකොට හිතට නිදහස් නේද? අපි දැන් බය වෙන්නේ නැහැ අතට. දැන් ඇත්තට බය වෙන්නේ කොයි කාලේද? ඉස්කෝලේ පටන් ගන්න සතියක් විතර දෙනවා ඔන්න බය වෙනවා. අයි ඉස්කෝලේ පටන් ගත්ත ගමන් විභාගය 8 වෙනිදාද කොයි විභාගේ පටන් ගන්නවා නේ? 8 හෝ 10 වගේ වෙනකොට විභාගේ පටන් ගන්නවා. ඉතින් ඉදාට බය වෙන්න ඕනේ නැහැ. අද ඉඳලා පොඩියට නේද? ටික මේ වැඩ ටික කරගෙන ගිහිල්ලා දවසේ වැඩි කාලයක් අපි සෙල්ලම් කරන්නත් පාවිච්චි කරනවා. අනිත් ටික කොහොම පාඩම් කරනවා. නේද? ඉතින් සාමාන්‍යයෙන් ගෙදර ඉන්නවා යාළුවෝ හම්බෙන්න යනවා. ආයෙ ඇවිල්ලා පාඩම් කරනවා. ඉතින් ওই විදිහට හදාගන්න මේ දවස් ටික. අනිත් එක තමයි හොඳ වාසියක්. විභාගයට කලින් නිවාඩුවක් හම්බෙච්ච එක. නැත්තම් මොකද වුනේ? නිවාඩුව හම්බෙන්නේ විභාගෙත් ලියලා ඉවරනාට පස්සේ නේද? ඒතර අර අපි කරගෙන ඇවිල්ලා මහන්සි පිටම විභාගෙත් ලියලා අවසන් කරනවා. මේ නිවාඩුව හම්බෙච්ච එකේ වාසි සහ අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි වාසි වෙන්නේ හොඳට වැඩ කරනවා නම් එයාට වාසි. ඇයි? එයාට නිවාඩුව හොඳට පාවිච්චි කරලා වැඩ ටික කරලා විභාගය අවසන් කරලා උත්තර ලියලා හොඳට විභාගයේ ලකුණු වැඩි කරගන්න පුළුවන්. තව සමහරකට මෙහෙම වෙනවා නිවාඩු මාසෙ හොඳට සෙල්ලම් කර ඉන්නවා අපිට පාඩම් වැඩ ගන්න ටිකක් අඩුවෙන් කරනවා ඊට පස්සේ විභාගෙට ගියපුවම දෙවෙනි වාරේ ලකුණු වලටත් වඩා ලකුණු මට්ටම පල්ලෙහාට වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? පුළුවන්. ඒක වෙන්න chance එක තියෙනවා. ඉතින් මම හැම පන්තියකම හැමෝටම කියන්නේ ඒක වෙන්න දෙන්න එපා. මොකද මේ සැරේ තියෙන අවදානම තමයි දෙවෙනි වාරේ ලකුණු වලට වඩා තුන්වෙනි වාරේ ලකුණු අඩු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි මම පුතාලට කියන්නේ ඒක අඩු වෙන්න දෙන්න එපා වැඩි කරගන්නවා. නේද? ඒතකොට නිවාඩුව හරි විදිහට පාවිච්චි කරලා තියෙනවා. හරි. ඊළඟට එන්න 16 වෙනි ප්‍රශ්නේ. අපි අවසාන ප්‍රශ්න 4 ඉන්නේ. 16 මධ්‍ය ස්නායු පද්ධතියේ පහ සඳහන් කොටස් වලින් ඉටු කරන කාර්ය නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ සුසුම්නාව, මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. හරි. සුසුම්නාව උසස් මානසික ක්‍රියා පාලනය කිරීම. වැරදි නේද? සුසුම්නාවෙන් ඒක කරන්නේ. සුසුම්නාව ඇවිල්ලා අතරමැදි එක්කෙනෙක්. දැන්
මේ අත්ලට දැනෙන සංවේදනය අරන් ඇවිල්ලා දෙන්නේ සුසුම්නාවට. ඊට සුසුම්නාව දිගේ තමයි මොළයට අරන් යන්නේ. එතකොට එයාට අර ගොඩක් මේ මොනවාද? මේ මානසික ක්‍රියා පාලනය කරන්නේ නැහැ. මානසික ක්‍රියා පාලනය කරන තැන තියෙන අපේ මොළේ. නේ? මේ ලලාටයේ ලලාටයේ පිටුපසින් තියෙන මේ නළල හරියට පිටුපසින් ටිකෙන් තමයි අපි උසස් මානසික චින්තනය තියෙන්නේ. මස්තිෂ්කය ඊළඟ හෘද ස්පන්දන වේගය පාලනය කිරීම. අනුමස්තිෂ්කය දේහයේ සමතුලිතතාවය පාලනය කිරීම. සුසුම්නා ශීර්ෂකය ඉච්ඡානුග ක්‍රියා පාලනය කිරීම. මේක ඇත්තටම හරි උත්තරේ අංක 3. පුතාලා ගත්තේ ඒක. අංක 3 උත්තරේ ගත්තේ. ඇයි? ඔය අනුමස්තිෂ්කයට තමයි ඇත්තටම බලපෑම් කරන්නේ අපි අර ගන්න ඇල්කොහොල් අරක්කු ගත්තාම මේ ඇල්කොහොල් අපේ ආමාශයට ගිහිල්ලා ශරීරයට උරා ගන්නවා. ඊට පස්සේ ඒවා ලේත් එක්ක මිශ්‍ර වෙනවානේ. ඊට පස්සේ මෙයා ඔහොම යනකොට මොකද වෙන්නේ? මේවා ගිහිල්ලා මේ අනුමස්තිෂ්කයේ ඔය බැලන්සින් පාර්ට් එකට අපේ ශරීරයේ සමතුලිතතාවය පවත්වාගෙන යන කොටස තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් අසමතුලිත කරලා දෙනවා. බැලන්ස් නැති කරනවා. ඒකනේ ඔය බීපු අය ඔහොම වැනෙන්නේ නේද? සාමාන්‍යයෙන් වැනෙනවා. ඇයි වැනෙන්නේ? එයාට හරිය විදියට එයාගේ දේහය පාලනයේ තියාගන්න බෑ. ඇයි? එයාගේ දේහයේ පාලනය එහෙම නැත්නම් සමතුලිතතාවය පාලනය කරන කොටසට දින වෙරි නේද? වෙරි කියලා කියන්නේ නේද? ඒ ඇල්කොහොල් වල බලපෑම නිසා ඒක අකර්මණ්‍යයි. බැලන්ස් නැහැ. නිකන් ස්පාර්ක් වෙනවා වගේ වෙන්නේ. නේ? එයාට හරියට මේ මසල්ස් වලට අපේ දැන් කංකාල පේශි තියෙනවනේ. බැලන්ස් එක කොහොමද වෙන්නේ? අනුමස්තිෂ්කයෙන් පණිවිඩ යවනවා අපේ පේශි වලට. කංකාල පේශි වලට විශේෂයෙන් කකුල් වල. ඒ කකුල් දෙකින් අපි සමවර්තාවය පවත්වාගෙන යන්නේ නේද? ඒතර මෙයාට පණිවිඩ දෙනවා ඔන්න ඔයා වැටෙන්න යනවා ආයෙ කෙලින් වෙන්න. ඔයා වැටෙන්න යනවා ආයෙ කෙලින් වෙන්න. ඒතර ඕක ටිකක් අකර වේගයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනේ. දැන් සමහර අය දැකලා වැටෙනවා ලිස් කියන්නේ බීලා ගොඩාක් බීලා ඉන්න අය නිකාම ගිහලා වැටිලා යනවා. නේද? කන්ට්‍රෝල් නැහැ. එයා try කරත් එයාගේ ඇඟ try කරනවා නමුත් අර ටික හරියට වැඩ කරන්නේ නැහැ. එයා වැටෙනවා. එහෙම වෙනවා. එතන අනුමස්තිෂ්කය තමයි දේහයේ සමතුලිතතාවය පාලනය කරන්නේ. ඒ වගේම තමයි අපි බැලන්ස් එකට බලපාන තව කෙනෙක් ඉන්නවා අපේ කනේ. හරි? කනේ අර්ධ චක්‍රාකාර නාලවලින් අපේ බැලන්ස් එක කන්ට්‍රෝල් කරලා දෙනවා. එයි අපි වැටෙන්න ගියොත් අර්ධ චක්‍රාකාර නාලවලින් තමයි පණිවිඩය යවන්නේ. අපේ සම්වර්තාවය වෙනස් වුණා. වහම අනුමස්තිෂ්කයෙන් කියනවා ඩග්ගල වෙනස් වෙන්න. ඩග්ගල ආයි මුල් පිහිටීමට එන්න. මේක අපි හිතන්නේ නැති වේගකින් වෙන්නේ. මිලි තත්පර ගානකින් වෙන්නේ. හරි? එතකොට පිළිතුරු අංකය අංක 3. 17. තව ප්‍රශ්න 4යි. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බල නොපාන සාධකය. 17 3. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බල නොපාන සාධකය වෙන්නේ සන්නායකයේ පෘෂ්ඨ ස්වභාවය. අපිට පෘෂ්ඨ ස්වභාවය වැදගත් නෑ. බලපාන්නේ සන්නායකයේ දිග, සන්නායකයේ හරස්කඩ වර්ගඵලය සහ සන්නායකයේ සෑදී ඇති ද්‍රව්‍ය. සන්නායකයේ සෑදී ඇති ද්‍රව්‍ය කියලා කියන්නේ විදුලිය ගලාගෙන යන්නේ නැති මේ වගේ දෙයකින් හැදුවොත් විදුලිය ගලාගෙන යන්නේ නැහැ. ප්‍රතිරෝධය වැඩි. ඒ වගේම සමහර විදුලිය ගලාගෙන යන දේවල් වලට අපි කියනවා විද්‍යුත් සන්නායක. ඒතර විද්‍යුත් සන්නායක විතර අපි ගන්නේ ලෝහ වර්ග නේද? ඒතර මේ සෑම ලෝහයකම ප්‍රතිරෝධය එකම අගයක් නෙමෙයි. ප්‍රතිරෝධය වෙනස්. ප්‍රතිරෝධය අඩුම තව. ඒ කියන්නේ අපි අපේ ගෘහ විද්‍යුත් පරිපථයට ඒක දාලා තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? රත් වෙනවා. දැන් නික්‍රෝම් වගේ ගත්තොත් නික්‍රෝගේ හරියම රත් වෙන දෙයක්. දැන් ඔය අයන් එකේ කොයිල් එක හදන්නේ කොහොමද? වැඩි ප්‍රතිරෝධයක් තියෙන ලෝහයකින්. ඒක කොයිල් ලැම්ප් හදලා තියෙනවා. ඒතකොට එයා ඉක්මනට රත් වෙනවා. නේ? එතකොට ඔය දැන් මේවන LED බල්බ් සූත්‍රිකා බල්බ් තියෙනවා දැකලා තියෙනවා කහ පාට එළියක් එන්නේ. දැන් පාවිච්චි අඩුයි. හැම ගෙදරකම දැන් දාන්න LED නේ. සූත්‍රිකා බල්බ් එකේ තියෙන ටංස්ටන් කෙන්ද අර ටංස්ටන් ස්ක්‍රීන් එක තියෙන්නේ. එයා ප්‍රතිරෝධය වැඩි කෙනෙක්. ඒ වගේම එයා හීනි. හරි? ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. කියන්නේ කවුද? මෙයාගේ මේ හරස්කඩ වර්ගඵලය අඩුයි. හරස්කඩ වර්ගඵලය අඩුයි, දිගයි සහ ලෝහය වෙනස්. එතකොට මොකද වෙන්නේ? සන්නායකතාවය කෙරෙහි යන්නේ සාධක බලපානවා. බලපාන්නේ පෘෂ්ඨවල ස්වභාවය. පිළිතුරු අංකය අංක 3. 18 වෙනි ප්‍රශ්නයට එන්න. භූගත කඳන් වගේ සිදු කරන කාර්යයක් නොවන්නේ භූගත කඳන් වගේ සිදු කරන කාර්යයක් නොවන්නේ කාලතරණය, ආහාර සංචිත කිරීම, ප්‍රභා සංශ්ලේෂණය, වර්ධක ප්‍රචාරණය. මේ මම හිතන්නේ මේක ඉච්චර විස්තර කරන්න දෙයක් නැහැ නේ.
මොකද මේකේ උත්තරේ? හරි. ඊළඟට මම විස්තර කරනවා කාලතරණ ප්‍රභා සංශ්ලේෂණය. මම පොඩ්ඩක් විස්තර කරන්න අහගන්න. ඇයි භූගත කඳක් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැත්තේ? ඇත්තට කඳ තියෙන්නේ පසට යටින්. කඳ තියෙන්නේ පසට යටින්. ඉතින් ඒ හින්දා යාට ආලෝකය ලැබෙනවද? නෑ. ආලෝකය ලැබෙන්නේ නැහැ නේද? ඉඟුරු කහ වගේ ශාක බලන්නකො. එයාලගේ කඳ තියෙන්නේ ඇතුලේ. එයාලා මොකද කරන්නේ? පත්‍ර තමයි උඩට අරන් එන්නේ. ඒවෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය කරලා මේ ආහාර ටික ගබඩා කරන්නේ. හැබැයි හිතන්න නියඟයක් වගේ ආවා. වතුර අඩු පරිසරයක් ආවා. කොළ ටික මැරිලා ගිහිල්ලා මෙයා ඇතුලේ රැඳෙනවා. මෙයා පරිස්සම්. හරි? මෙයා වතුර ලැබෙනකම් වැස්ස ලැබෙනකම් පරිස්සමෙන් ඉන්නවා. තේරුණාද? වැස්ස ලැබිච්ච ගමන් ආයෙ දළු දාලා මෙයා හැදෙනවා. මේක එතකොට කාලතරණ ව්‍යුහයක්. ඒ වගේම මේ ප්‍රභා සංශ්ලේෂණය කරලා හදපු ආහාර ටික ගබඩා කරන්නේ මෙතන. නේද? ඒ වගේම තව මොකද්ද? වර්ධක ප්‍රචාරණය. අපිට පුළුවන් මෙයාගේ කොටස් පැල කරන්න. කහ පැල කරන්න එහෙමයි. ඉඟුරු අපිට එහෙම පැල කරන්න පුළුවන් නේද? අලුත් පැල ගන්න පුළුවන්. කහ වලින් එහෙම පැල ගන්න පුළුවන්. එතකොට වර්ධක ප්‍රචාරණයට කාලතරණයට ආහාර සංචිත කරන්න අපිට මේ භූගත කඳන් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන ඒ ශාකය එයා පාවිච්චි කරනවා ඒක. නමුත් අපිට බෑ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ශාක කඳට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. ආලෝකයේ වැටෙන්න. හරි පාස ඇතුලේ තියෙනවා. හරිද? ඊළඟට එන්න 19 වෙනි ප්‍රශ්නය. තත්කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩයකින් නිකුත් වන හඬෙහි සංඛ්‍යාතය පිළිබඳ නිවැරදි වර්ණය දැක්වෙන්නේ. තත්. ඒතර ඔන්න පොඩ්ඩක් මතක් කරගන්න. හඬ උපදවන ආකාර තුනයි පටල කම්පණයෙන්, තත් කම්පණයෙන් සහ වා කඳන් කම්පණයෙන්. පටල කම්පණයෙන් බෙර නේද? රවන්, බෙර, දවුල, යක් බෙරය, ගැට බෙරය ඔක්කොම නේද? පටල කම්පණයෙන් හඬ උපදවන උපකරණ. ඊට පස්සේ තන්තු කම්පණයෙන් කවුද? ගිටාරය, සිතාරය, වයලීනය නේද? තමයි ස්රාජයත් එහෙමයි නේද? ස්රාජය. එතකොට මේ ඒ උපකරණවල නේද? ඒ ඉන්ස්ට්‍රුමන්ට් වලින් තන්තු කම්පණයෙන් තමයි හඬ උපදවන්නේ. ඊට වාකනම් කම්පණය, බටනලාව, හොරණෑව තමයි. හග්ගෙඩිය වගේ ඒවා ගන්න පුළුවන් නේ. වාකනම් කම්පණයෙන් හඬ උපදවනවා. අපි ප්‍රශ්නේ අහන්නේ තත් කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩයකින් නිකුත් වන හඬෙහි සංඛ්‍යාතය පිළිබඳ නිවැරදි වර්ණය. තතෙහි ඇදී ඇති ප්‍රමාණය වැඩි වන විට හඬෙහි සංඛ්‍යාතය අඩුයිලු. මේක වැරදි. තන්තුව තදින් ඇදෙනකොට සංඛ්‍යාතය වැඩි වේගකින් කම්පණය වෙනවා. ගිටාර එකක මම පෙන්නනවා මම ඊළඟ දවසේ පෙන්නන ගිටාර එකක් තියෙනවා. අපි තන්තුව ඇදලා බලමු. අද පොඩ්ඩක් වෙලාම ඊළඟ දවසේ මම කියන්නම්. හරි? තන්තුව ඇදලාම බලමු මේකේ හඬ වෙනස් වෙන විදිය. හරි? හරි. ඊළඟට තතෙහි ඝනකම වැඩි වෙන විට නිකුත් වන හඬේ සංඛ්‍යාතය වැඩිලු. ඒකත් වැරදි. සංඛ්‍යාතය වැඩි නැහැ සංඛ්‍යාතය අඩු වෙනවා. තතෙහි දිග වැඩි වෙන විට නිකුත් වන හඬෙහි සංඛ්‍යාතය වැඩිලු. නෑ ඒකත් වැරදි. අවසාන උත්තරය තමයි හරි. තතෙහි ඝනකම අඩු වෙනකොට නිකුත් වන හඬෙහි සංඛ්‍යාතය වැඩි. ඇයි? ගිටාර එකක පල්ලෙහාම ස්ට්‍රින්ග් එක කම්පණය වෙනකොට තමයි තීව්‍ර හඬක් එන්නේ. තියුණු හඬක් වෙන්නේ. 19ට උත්තර වැරදි දාලා තියෙනවා. පුතාලා තතෙහි ඝනකම අඩු වෙනකොට ඒ කියන්නේ තන්තුව හීනි වෙනකොට හඬෙහි සංඛ්‍යාතය වැඩි වෙනවා. හතර තමයි උත්තරේ. 20 වෙනි ප්‍රශ්නේ අවසාන එක වර්ෂා කාලය සමග බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් නොවන්නේ. වර්ෂා කාලය සමග බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් නොවන්නේ. අංක 1. ඔව් නේද? ජල වීතිකාව හදන්නේ කවුද? නේද? බල්ලන්ගෙන් නේද? බල්ලන්ගෙන්, ලේනන්ගෙන්, දඩු ලේනන්ගෙන් ඒ වගේ සත්තුන්ගෙන් තමයි ජල වීතිකාව ප්‍රචාරණය වෙන්නේ. ඒතර පාචනයේ ඩෙන්ගු මීමුණ වගේ රෝගී තත්ත්වයන් වැස්සත් එක්ක අධික වේගයෙන් මොකද වෙන්නේ? ප්‍රචාරණය වෙනවා. ඩෙන්ගු මීමුණ කියන මීමුණ හරිම භයානක ලෙඩක්. ඔය කුඹුරු ගොවිතැන් කරන පැතිවල ගොඩාක් වේගයෙන් පැතිරලා යනවා. ඒ වගේම පාචනයේ වගේ තත්ත්ව බොහොම ශීඝ්‍රයෙන් පැතිරලා යනවා. පිළිතුර අංක 1. මට කියන්නේ 20 කීයක් හරිද? 17යි. 17යි. 19
19යි very good 19 සර්. 15යි සර්. හරි එහෙනම් මට පොඩ්ඩක් කියන්න 19 20න් 19ක් ගත්තා අය ඉන්නව නේද 20න් 19ක් ගත්තා අය ඉන්නවා 20න් 18ක් තියන අය ඉන්නවද ඔව් සර්. 20න් 18ක් ඉන්නවා හා 20න් 19 කෙනෙක් ඉන්නවා 20න් 17 කීයද ඉන්නවා සර්. 17යි very good 17යි හා එකම 20න් 16 20න් 15 20න් 10 ඉන්නවා. 20න් 14ක් තියෙනවා 20න් සර් 15 15. 20න් 15ක් තියෙනවා දෙන්නෙක් ඉන්නවා good 20න් 16 ඉන්නවද හරි එහෙනම් මේ අපි අන්තිම විනාඩියේ ඉන්නේ හොඳේ තව පොඩ්ඩකින් ලීක් එක කට් වෙනවනේ හරි එහෙනම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරමු දැන් පුතාලාට තේරෙනව නේද අපි යන විදිය මේ අපි දැන් අමතර පන්තියක් දානවා මම ලබන සතියේ දවසක ඒ වගේම මේ සතියේ ඊළඟ සතියේ ඉඳලා අමතරව උදේ පන්තියයි මේ වගේ සිකුරාදා පන්තියයි කරගෙන යනවා සම්බන්ධ වෙන්න පුළුවන් නේද දෙන්නට පුළුවන්ද මම මේ වෙලාව අපි බලමු හැමෝටම පහසු වෙලාවක් දාගන්න හොඳේ උදේට සම්බන්ධ වෙන්නේ උදේ කන්නේ 9ට විතර ඈ හොඳට නිදාගෙන ඉඳලා 8 මාට විතර නැගිටලා එන්න පුළුවන් හරිද ඒ වගේ වෙලාවක දාන්නේ හරිද එහෙනම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරමු ඒ ගැන විස්තර ටික මම ගෲප් එකට ඔන්ලයින් ඇයිද ගෲප් එකට එවන්නම් පුතාලටත් මම මැසේජ් එක දාන්නම් හොඳේ එහෙනම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරමු හොඳට වැඩ කරගෙන යන්න මම ඉවන පේපර්ස් ඔක්කොම කරලා තියාගන්න හොඳේ හරි එහෙනම් පුතාලා ආයිබෝවන් ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. good night ආයිබෝවන් සර්. ආයිබෝවන්